සාමාන්‍යයෙන් බලාපොරොත්තු නොවුණු හැබැයි අපේ පුංචි දරුවන්ට ඒ වගේ ඔව් වැදගත් දේශනයක් තමයි අපි කරලා තියෙන්නේ. හරි මම මේ අහුනොත් ඔබට ඒ සිහිනයක් තියෙනවද කියලා. ඔබ මට විවිධ පිළිතුරු ලබා දෙයි. ඔබ මට විවිධ පිළිතුරු ලබා දෙවි ඔබේ ජීවිතයේ සිහිනය පිළිබඳව. ඔව් අපිට කියනවා සිහිනයක්. ඒ තමයි අපි පුංචි කාලේ ඉඳලා ඉපදුනාට පස්සේ අපිට තියෙන විවිධ සිහින. මේ තියෙන අපේ සිහින. විවිධ සිහින අපිට තියෙනවා. අපි බලමු මේ සිහින ළඟා කරගන්න දෙමව්පියන් යතුන් හැම කෙනෙක්ම මොන වගේ දේවල් දැනගන්න ඕනේද කියලා. දුරුපුතේ අම්මේ තාත්තේ අපිට ජීවිතයේ තියෙන හැම සිහිනයක්ම ජය ගන්න නම් ඔබ නිරෝගී පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ ලෙඩක් දුකක් නැතුව සතුටින් ජීවත් වෙන්න ඕනේ. නැත්නම් ඔබට ඔබේ සිහින වලට යන්න බෑ. හරි. අපි බලමු මොකද්ද සෞඛ්‍ය කියන්නේ කියලා. දැන් මේ වැඩේ යද්දී මම ඔබේ විවිධ ප්‍රශ්න අහනවා. ඒ නිසා ඔබ මාත් එක්ක මේ වැඩේට සම්බන්ධ වෙන්න ඕනේ. පාසල් වල සාමාන්‍යයෙන් දෙමව්පියන් කැඳවල විවිධ දේශන පවත්වනවා. ඒකෙදි සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශයෙන් ගොඩක් වෙලාවට දෙමව්පියෝ පාසල් වලට ගෙන්නලා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරු අනිවාර්යයෙන්ම දේශන ලබා දෙනවා දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන්. ඉතින් මම දරුවන්ගේ පෝෂණය ගැන වැදගත් දේවල් ටිකක් ඔබට අවශ්‍ය කියනවා. ඒ නිසා අම්මේ තාත්තේ ඔබ දෙහිමි මේ පිළිබඳව අවධානය සිටුණු ඇතයි මම බලාපොරොත්තු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන විදිහට පුද්ගලයන් සාමාන්‍යයෙන් සෞඛ්‍ය කියලා කියන්නේ කායිකව මානසිකව ඒ වගේම ආධ්‍යාත්මිකව නිරෝගී කෙනෙකුට තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන විදිහට නිරෝගී පුද්ගලයා කියන්නේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඇති නිරෝගී මිනිසෙක් ඇති වෙන්න නම් නිරෝගී ශරීරයයි මේ මනසයි කියන දෙකම නිරෝගී වෙන්න ඕන. නැත්නම් නිරෝගී පුද්ගලයෙක් හැදෙන්නේ නැහැ. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ඔබට මෙන්න මේ කරුණු තුන ඉටු කරගන්න වෙනවා. ඒ තමයි ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න ඕනේ. ඒ වගේම ඔබ මානසික යහපැවැත්මක් තියාගන්න ඕනේ. ඒ වගේම ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වෙන්න ඕනේ. අද දවසේ මගේ දේශනය තමයි පළමුවෙනි එක. ඒ තමයි නිවැරදි ආහාර ගන්නේ කොහොමද? මොනවද සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපි ගත යුතු ආහාර වර්ග කියන්නේ. ඊටු දෙක අපි වෙනත් දවසක සාකච්ඡා කරන්න තියමු. මොකද නිරෝගී පුද්ගලයෙක් වෙන්න මානසික යහපැවැත්මත් කායික ක්‍රියාකාරකම් ඇති කරගන්න එකත් හේතුන් වැදගත්. අපි දේශකට කාලය මදි. හරි. අපි බලමු සෞඛ්‍ය සම්පන්න ආහාරවල අන්තර්ගත වෙන්නේ මොනවද කියලා. අපේ දරුවෝ දන්නවා සාමාන්‍යයෙන් අපි ගන්න මූලික ආහාර වර්ග මොනවද පුතේ? මොනවද අපි කන්නේ උදේට දැන් දවල් රැ? වැඩිපුර කන්නේ පිටි සහිත ආහාර. ඒ වගේම ප්‍රෝටීන් තියෙන ආහාර. තව මොනවද? එළවලු, පළතුරු, ඒ වගේම තෙල් සහ මේදය. වැඩිපුරම කන්නේ ඕනේ නේද? ඊළඟට කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන. මොකද තමයි අපි එදිනෙදා ජීවිතේ වැඩිපුරම පරිභෝජනය කරන දේවල්. හරි. දැන් අපි බලමු අපේ බත් පිඟාන කොහොමද සකස් කර ගන්න ඕනේ කියලා. දැන් බලන්න ඔබේ බත් පිඟාන දවසට කන බත් පිඟාන මේ විදිහට තියනවද කියලා. සාමාන්‍යයෙන් ඔබේ බත් පිඟාන දෙකට බෙදුවොත් නේද? භාගයට බෙදුවොත් ඒකෙන් අර්ධයක් කන්න ඕනේ පිටි ආහාර. එහෙම වෙනවද? නෑ නේ. පර්වතේ වගේ බෙදාගන්නේ බත්. සම්පූර්ණ වැරදි. උතර මතක තියාගන්න ඔබ පිටි ආහාර ගන්න ඕනේ ඔබේ කන පංගුවෙන් භාගයයි. අද මම කියලා දෙන්නේ නිරෝගී කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඊළඟට ඉතුරු භාගයේ බෙදුවම කොටස් 3කට. ඒකෙන් එක කොටසක් ඔබට ප්‍රෝටීන් ආහාර ගන්න පුළුවන්. අපි බලමු තව ටිකකින් මොනවද ප්‍රෝටීන් ආහාර කියලා. සත්ත්ව ප්‍රෝටීන සහ ශාක ප්‍රෝටීන වර්ග තියෙනවා. තුනෙන් එකයි ගන්න. ඊළඟ කොටස් දෙකේ පේනවනේ. ඊළඟ කොටස් දෙකේ මොනවද? එළවලු සහ පලා වර්ග එකතු කර ගන්නවා. දැන් සමහර අය කල්පනා කරනවාදී මේ වගේ වත් පිඟානක් කවපු කාලයක් නම් මතක නෑ නේ කියලා. නේ පිටි ආහාරයි එළවලු පළතුරු
සමහර දරුවන්ගේ බීට්රූට් කෑවද කියලා අහුවම කාපු කාලයක් මතක නැහැ අඳුරන්නෙත් නැහැ. පලා වර්ග දැකලා නැහැ ජීවිත කාලේ. අන්නේ නැහැ. හරි. මොනවද අපි බලමු පිටි ආහාර. මේ තියෙන්නේ අපි කන පෝෂක වර්ග ටික. මම කලින් මේක කතා කරා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ මේකේ වැදගත් යයි තුනක් තියෙනවා මෙන්න මේ තුන. ගොඩක් අය අවධානය දෙන්නේ නැති තුන තමයි මේ තුන. මොනවද? විටමින්, खनिज ලවණ සහ ඊට අමතරව තන්තු සහ ජලය. ඔබ වැඩිපුරම අවධානය යොමු නොකරන තුන තමයි මේ තුන. කොහොමද කාබෝහයිඩ්‍රේට් හම්බ වෙනවා? ආරියක් කන්නේ මාළු පාන් ගෙනියනේ. කොහොමද පිටි තියෙනවා? ප්‍රෝටීන් කොහොමද ඉතින් මස් රැයට ගන්න රයිස් එකේ කොහොමද මස් තියෙනවනේ. ලිපිඩ ආයි කතා කරලා කියන්නේ රැයට ගන්න හැම එකම ලිපිඩ තියෙනවා. ඇහුවොත් නැත්නම් කාලේනේ රයිස් නැත්නම් කොත්තු. ඔය දෙකනේ ගන්නේ. කොහොමද ලිපිඩ තියෙනවා. ආයි කතා කරලා කියන්නේ මේ තුන තමයි කට්ටිය අවධානය දෙන්නේ නැත්තේ. හරි අපි බලමු පිටි ආහාර. මේ තියෙන්නේ ඔබේ දිනදා ජීවිතේ ගන්න පිටි ආහාර. ආසියාතික රටවල මිනිස්සු වැඩිපුරම කන්නේ බත්. සුද්ධ අපිට පුරුදු කරපුවානේ. කනවනේ ඒවත් පිටි. නූඩල්ස් අර්ධාපල් සීනි පිටි. 10 11 දරුවෝ දන්න නැති සීනි කියන්නේ ග්ලූකෝස්. ඒවා අයිති වෙන්නේ පිටි වලට. පිස්ටේ වලට. හරි ඊළඟට කාබෝහයිඩ්‍රේට් වලට. දැන් අපි පිටි ආහාර ගන්න එක අපිට වැදගත්ද? ඔව් අපේ ශරීරයට අවශ්‍ය සියලුම ශක්තිය අපිට ලබා දෙන පිටි ආහාර වලින්. ඊළඟට අපේ ශරීරයේ රුධිර මට්ටම. දැන් මේ දවස්වල ගොඩක් අය අහුවොත් දියවැඩියාව තියෙනවද කියලා මෙතනින් අමල දාතලගෙන් අනිවාර්යෙන් ওই පේජින් එක්කෙනෙක්ගෙන් හරි අහුවොත් දියවැඩියාව තියෙනවද කියලා අඩුතරමේ එක්කෙනෙක් හරි ඔව් කියනවා. හැමදාම කියන රුධිර පරීක්ෂණ වාර්තා ගන්න වෙන්නේ. කොලෙස්ටරෝල් අනිවාර්යෙන් කියනවා. සාමාන්‍යයෙන් දියවැඩියාව අධිරුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මේ රෝග තුනම ලෝකේ මේ වෙනකොට හොයාගෙන තියෙනවා 3 දෙනෙකුගේ එක් අයෙකුට තියෙනවා. ඔබ දන්නවද? ලංකාවේ මේ වෙනකොට පාසල් දරුවන්ගේ 60% අපි කොච්චර කතා කරත් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. උත්තර මතක තියාගන්න. අපේ දරුවෝ මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඔබ කල්පනා කරයි දෙවියනේ අපි කන්න දෙනවනේ කියලා. අද දැනගන්න අපි කන්න දුන්නට මේ සේනම පෝෂක ටික දෙනවද කියලා. පිටි ගුලික දුන්නට වැඩක් නැහැ. හරි. එතකොට මතක තියාගන්න ප්‍රෝටීන් අපේ ශරීරයේ තියෙනවා නම් ඒව ඉතුරු කරගන්න කාබෝහයිඩ්‍රේට් වැදගත්. ඒ නිසා පිටි කන්න ඕනි. හැබැයි කන්නේ කොච්චරද? පිගානේ භාගයයි කන්නේ. උතන මතක තියාගන්න පිගානේ භාගය. අදින් පස්සේ බත් පිගානේ භාගයට වැඩිය කන්න එපා. මේ ආසියාතික රටවල අපි තමයි පර්වතයේ වගේ බත් බෙදාගන්නේ. වැරදි. උතන මතක තියාගන්න පිගානේ කන්නේ භාගයයි. ඒකත් ඔබ බත් කෑවොත් දෙන්නම් වැඩේ කියලා රැයට පිටු කන්නේ නැහැ. ඇයි? ඒවත් පිටි. දැන් සමහර රෝගීන් වෙනවා අපිට හම්බෙන්න රෝගීන්ගේ අහුම දියවැඩියාව රෝගී. ඕකෙන් අහන ඔබ මොනවද කන්නේ? ડોක්ටර් කන්නේ නැහැ බත්. නිවුඩු වාල් තමයි කන්නේ. හරි. ප්‍රශ්නයක් නෑ හොඳයි. එතකොට ඔබ මොනවද රැට කන්නේ? සමහර වෙලාවට අල්ලපු ගෙදරින් ඉදියාප්ප දෙනවා. ඊයක් විතර 10ක් වගේ. ඒකත් කනවා පොඩ්ඩක් බඩගිනි යනවානේ. හරි. එතකොට දවල් ඉතුරු වෙච්ච බත් හැම දෙකම බඩගිනි වුණාම රැයට කනවා. ඇති මේ ඉතින් තවමදින. දියවැඩියාව හැදෙන්නේ නැතුව තියෙන්නේ. සමහර අයගේ වැරදි මතයක් දියවැඩියාව හැදෙන්නේ මේ සීනි කෑවේ නැති වුණා. සීනි කෑවේ නැතුණාම නෙමෙයි හැදෙන්නේ. පිටි ආහාර වල තියෙන සීනි. ඔබ කන ඕනම පිටි ආහාරයක් ශරීරය තුළට ගියාම අවසානයේ සීනි බවට පරිවර්තනය වෙනවා. ඒක මතක තියාගන්න. අපි පිටි ආහාර කෑවොත් තමයි දියවැඩියාව හැදීමේ ප්‍රවණතාවය වැඩි වෙන්නේ. හරි. හොඳට මතක තියාගන්න. විශේෂයෙන් අම්මලට මම මේ කියන වැදගත් දේ. ඔබ කන්න ඕනි මෙන්න මේ ආහාර. ඔබට පේනවා ඇති මේ තියෙන නිවුණු හාල්. අපි මේකට කියන කුරුට්ට සහිත ආහාර හාල් කියලා. ඒකට මේක සාමාන්‍යයෙන් පාහින හාල් කියලා තියෙනවනේ. ඒවා ඇත්තටම පෝෂක පදාර්ථ ඉවත් වෙනවා හයි හාල් පාහිනකොට. ඒ නිසා මෙන්න මේ නිවුණු හාල් පරිභෝජනය තමයි හොඳයි කියන්නේ. ඇයි මේවයි තියෙනවා අපේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂක. ඒවත් එක්ක තමයි මේ තියෙන්නේ. අපි මේවා පාහිනකොට මේවයි තියෙන හොඳ ගුණදායක පෝෂක ඉවත් වෙනවා. එහෙනම් මෙන්න මේව තමයි කැමරේ සුදුසු ආහාර විදිහට ගන්න ඕනි සහ. හරි. ඔබ දන්නවද කම්පපු හාල්? සාමාන්‍ය හාල් කම්පන්නේ පියවර 3ක් විදියට. එකක් තමයි ජලය පොඟවනවා.
ඊට පස්සේ හුමාලේ තම්බනවා අවසානයේම වේලනවා. මේක දැන්නේ ඔබට නිකන් ඒක දැනගන්න. අපි බලමු දැන් අම්බපුහාල වල මොනවද කියන ගුණ? ගොඩක් අය අම්බල දාතර දන්නේ අම්බපුහාල කියලා අපි කඩේ ගේනවා. දැන් මේක දන්නේ නැහැ තියෙන ප්‍රයෝජනේ. මේ බලන්න. ඔබ දන්නවද අම්බපුහාල වල සාමාන්‍ය අනෙක් හාල් වලට වඩා විටමින් B1 සහ B3 අන්තර්ගත වෙනවා. අනිත් එක තමයි සහල් නම්බනකොට ඒ සහල් වල තියෙන විවිධ විටමින් වර්ග. ඒවා වතුරේ දියවෙලා සහල් ඇටේ ඇතුළට ගමන් කරනවා. ඒ නිසා අපිට ඒ හාල් පරිභෝජනය කරනකොට අnder B1 සහ B3 කියන විටමින් අපිට ලැබෙනවා. පළවෙනි වැදගත්කම. ඊළඟ එක තමයි මේ පිෂ්ඨය. දැන් හාල් ඔබ දන්නවද තඹටු හාල් වල ඇටේ පොඩ්ඩක් ලොකුයි. පිම්පිලා වගේ තියෙන්නේ. එතකොට මේව කෑවම නිකන් අපිට බඩ ඉක්මනින් පිරුණා වගේ දැනෙනවා. හොඳයිද නරකයිද? හොඳයිනේ. එතකොට අපිට හිතෙනවා දැන් කෑම ඇති කියලා. එතකොට මොකද වෙන්නේ? ඉදි ආහාර පරිභෝජනය අඩු වෙනවා. ඒකයි දෙවෙනි වාසිය. එතකොට ඉන්නේ පොඩ්ඩයි. ඒක හොඳයිනේ. ඒක තමයි වෙන්න ඕන. හරි. ඒක ඊළඟ වැදගත් දේ. අනිත් එක තමයි දියවැඩියා රෝගීන්ට තම්බපුහාල් තමයි සුදුසු වෙන්නේ මේ හින්දා. ඊළඟට මතක තියාගන්න මේ තම්බපුහාල් වල ප්‍රෝටීන් සහ තම්බු අනෙක් හාල් වලට වඩා වැඩි. කරුණු හතරක් කිව්වා. ඊළඟට සහල් ඇටේ ප්‍රමාණය සාමාන්‍ය විශාල වෙනකොට බර වැඩි හින්දා අපි පරිභෝජනයේ අඩුවෙන් තමයි ගන්න. උතන මතක තියාගන්න විශේෂයෙන් අම්මලා සුපර් මාකට් එකේ ගිහලා හාල් තෝරද්දී ඔබට තම්බපුහාල් තෝරන්න පුළුවන් නම් මෙහි විගුණදායකයි. හරි. ඊළඟට මතක තියාගන්න මෙන්න මේ අන්තිම කෑලි දෙක මම දැන් කියපු ටික තමයි මේ ඔබට තිරේ පේන්නේ. මෙන්න මේ අන්තිම එක මතක තියාගන්න. දිනකට නිර්දේශ කරලා තියෙන පිෂ්ඨ ප්‍රමාණය සාමාන්‍යයෙන් වේල් තුනේ අපි බෙදලා ගන්න ඕනේ. බෙදාගෙන තමයි ගන්නවා. ඒ වගේම සාමාන්‍ය සුදු තිරිඟු පිටි වලින් හදපු ආහාර පුළුවන් තරම් පරිභෝජනය අඩු කරන්න. මොනවද ඔයාලා පාරේ ගියාම හම්බෙන්නේ තියෙන්නේ ෂෝටිස් ඒව තමයි සුදු පාන් හා සුද්ධ කළ තිරිඟු පිටි කියන්නේ. ඒවා පරිභෝජනය අඩු කරන්න. අනික මතක තියාගන්න මේවා එන්නේ සැතැප්ප ගාන දුර ඉඳලා නැව්වල. දවස් කීයක් නැවේ දිනනවා දන්නවද ඔය පිටිනේ? ඒත් අපි ගන්නෙ මොනවද? හරි. මෙන්න දිනන ප්‍රෝටීන් ආහාර. හරි. මේ තියෙන්නේ අපි එදිනෙදා ජීවිතේ ගන්න ප්‍රෝටීන් ආහාර. හරි. මොනවද ප්‍රෝටීන් වල වැදගත්කම්? ඔබ දන්නවද ප්‍රෝටීන් ආහාර වලින් තමයි අපිට අපේ ශරීරයේ මාංශ පේශී හා පටක වර්ධනය කරන්නේ. ඒ වගේම ගෙවි ගිය පටක අලුත් වෙනවා කරන්න වැදගත් වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ හිසගෙන් සම ඒ වගේ දේවල් හදන්න වැදගත් වෙන්නේ ප්‍රෝටීන්. අපේ දරුවෝ දන්නවා කෙරටින් කියන ප්‍රෝටීන් වර්ගය. මම ඒව නම් කියන්නේ නැහැ මොකද අපේ දරුවෝ ඒක දන්නවා. නමුත් වැදගත් දේ ඔබ දැනගන්න ඕන ප්‍රෝටීන් වලින් මේවට හැදෙනවා කියලා. එහෙනම් පොඩ්ඩේ යනවා කියලා බෙහෙත් ගන්න යනවා සමහර අය. අන්න ගොඩක් දෙනා මම මේ ලෙක්චර් එක පොඩ්ඩක් සීමා කරනවා. හැබැයි කන්නේ මොනවද කියලා ඔබ අර හැමෝම කන සාම්ප්‍රදායික කැම ටික ගන්න. ඉතින් පොඩ්ඩේ හැදෙයිද මේ? ඈරිදෝ පේනවනේ හිසගේ සම විරුවාත්මක සංගතක හදන්න ප්‍රෝටීන් ඕන. ඒක ඔබ කන්න ඕනේ මෙන්න මේ කලින් දෙන්නපු ඒවා. මොනවද මේ තියෙන්නේ? පිටතර කරවල මස් මෙන්න මේ ධාන්‍ය වර්ග මතක තියාගන්න. ඔබ හිතන්නේ ප්‍රෝටීන් කියව මස් වල කියන විතරනේ. මතක තියාගන්න ශාක වලින් තමයි ගොඩක් මේ අපිට ශාක ප්‍රෝටීන් හම්බෙන්නේ. මොනවද? හතු. කනවද දන්නේ? මස්රූම් කියන්නේ දඹල. ඒ වගේම පරිප්පු කඩල මුං ඇට. මේවට කියනවා ධාන්‍ය වලින් අපිට ලැබෙනවා ප්‍රෝටීන්. ඒක ඔබට පුළුවන් නම් උදේ වරුවට මේ පියලිසංග ධාන්‍යයක් යොදා ගන්න නිකම්ම ප්‍රෝටීන් ටික හම්බෙලා. කොණ්ඩේ යනකොට විසතුම. ගිහිල්ලා අර කඩේ තියෙන ඒව ගෙනල්ලා උලක් නැහැ. ඒව ඉලුව කියලා වැඩක් නැහැ. ඊළඟ දවසේ ආයෙ යනවා. හරි. ඊළඟ එක තමයි නැව් එළකිරි. කිරි පානය කිරීම. කිරිවල ලිපිඩ වගේම අපි දන්නවා ප්‍රෝටීන් අන්තර්ගත වෙන හැබැයි මතක තියාගන්න ෆ්‍රෙෂ් මිල්ක්. ඒ කියන්නේ අර දොවාගත් කිරි තමයි පරිභෝජනය කරන්නේ. කාලයක් තිස්සේ ෆ්‍රිජ් වල තියෙන ඒවා පාවිච්චි කරන්න එපා. යෝගර්ට් වර්ග පරිභෝජනයේ විතර සුදුසු නැහැ. නැත්නම් ඒකත් වරද්ද ගනින්නේ. ඒක කලින්ම කිව්වේ. හරි. සාමාන්‍යයෙන් කිරි කියන එක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. කැමති කෙනෙක්ට පරිභෝජනය කරන්න පුළුවන්. සමහර අය කැමති නැහැ. සමහර අය කැමති. ඒ නිසා ඒක අත්‍යවශ්‍ය නැහැ. කැමති කෙනෙකුට පරිභෝජනය කරන්න පුළුවන්. ඒකෙන් ගොඩක් ජලය සහ මේදය වගේ දේවල් අපිට ලැබෙනවා. හරි. වැදගත් දේ ළඟට. ඔබ මතක තියාගන්න මම මේ කියපු හැම දෙයක්ම ස්ත්‍රී පුරුෂ භාවය සහ සෞඛ්‍ය සම්පන්න බව මත රඳා පවතිනවා. සමහර ලෙඩ රෝග දින පුද්ගලයන්ට මේවා ගොඩක් පරිභෝජනීය අධිකව හොඳ නැහැ. මොකද තවත් අර බාර වෙනවානේ.
තවත් ලිපි වලට මඟ පාදනවා. ඒ නිසා ඒව ගැන කල්පනා වෙන්න. හොඳට මතක තියාගන්න කිරි පැසවනකොට ඒ වගේ මේවා අපි රත් කරලා ගන්නකොට අපි කියන්නේ හිතකර බැක්ටීරියා ඔබ අහලා ඇති ටීවී එකේ ඔයාව අන්දන්න මාකට් කරන වචනේ තේනවද? ප්‍රෝබයෝටික් කුරු ඇති මේ වචනේ. ඔය විවිධ ඇඩ්වර්ටයිස්මන්ට් වල යනවා. ප්‍රෝබයෝටික් අන්තර්ගත අහවල් කිරි වර්ගය ගන්න කියලා කියනවා. ඒ කියන්නේ හිතකර බැක්ටීරියා ඝනත්වය වැඩි කරන්න අපිට ප්‍රෝබයෝටික් වැදගත් වෙනවා. ඒ වගේම මතක තියාගන්න පුළුවන් තරම් ඔබ මේ මුදවපු කිරි සහ යෝගට් ගන්නවට වඩා නැවුම් කිරි මම කියවනේ නැවුම් කිරි පරිභෝජනයට යොමු වෙන ෆ්‍රෙෂ් මිල්ක් වලට යොමු වෙන එක හොඳයි. හරි. ඊළඟට මතක තියාගන්න දැන් කිරි කිව්වම අනිත් වැදගත් කාරණේ මෙන්න මේක. උදේට බොන පිටි කිරි. නැත්නම් මම කිව්වා කියලා කිරි බොන්න කියලා පිටි කිරි බොන්නේ එහෙම නැහැ. මේ කතා කරන්නේ පිටි කිරි ගැන නෙවෙයි. පිටිගිරි පරිභෝජනය හොඳ නැහැ. මොකද ඒ වායේ රසායනික ආකලන ද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ කල් තියා ගන්න රසායනික ද්‍රව්‍ය දාලා තියෙන්නේ. එහෙනම් ඔබේ දරුවාට ඔබ දෙනවා නම් පිටිගිරි. ඔබේ දරුවා ඉල්ලන්නේ ඒව නම් සම්පූර්ණ අපිට බහුජාතික සමාගම් ඒ වගේම අපේ රටට දායාද කරපු වැරදි දේවල්. උදේට මතක තියාගන්න මේවා පරිභෝජනයේ සුදුසු නැහැ. හරි. ඔබ දන්නවද මේ පියලි ධාන්‍ය වර්ග වලින් අපිට ගොඩක් ඇමයිනෝ ආම්ල ලැබෙනවා. ඒ වගේම තමයි අපේ ශරීරයට high bioavailability එකක්. ඒ කියන්නේ අපේ ශරීරයට ලොකු එනර්ජි එකක් ලැබෙනවා. මම මේ කියන ආහාර පරිභෝජනය කරාම අපේ දරුවා කිස්සක් හිටගෙන ඉන්න බෑ. කලන්ති දාලා වැටෙනවා. ඇයි? උදේ දෙන්නේ අර මං කියපු අවුඩ කියලා කිරි පිටි එක බීලා ඔය කියන ප්‍රෝටීන් එක ඔගේ තිබ්බනම් මේක පිළින් කටින් ඉන්නවනේ විනාඩි 15 ඉන්න බෑ. ඒ නිසා මතක තියාගන්න සත්ව ආහාරවල අමයිනෝ ආම්ල කියන හොඳ ප්‍රෝටීන් එක ලැබෙන්නේ අර මම කලින් ඔබට පෙන්නපු පියලි සහිත ධාන්‍ය ආහාර පරිභෝජනයේ. හරි. ඊළඟට වැදගත් දේ මතක තියාගන්න මෙන්න මේ අම්මේ තාත්තේ ඔබ මෙන්න මේක මතක තියාගන්න. දැන් මම කියවනේ මස් කන්න මාළු කන්න කියලා. ඔතන මතක තියාගන්න ප්‍රෝටීන් ලැබෙනවා තමයි. හැබැයි මෙන්න මේ මස් ඔබට තිරේ බලන්න පේනවා ඇති. හැම තියෙන කුකුල් මස්, උරු මස්, එළු මස් පරිභෝජනය කරන්න එපා. ඔය දන්නවද එහි තමයි වැඩිපුරම අපේ ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් තියෙන්නේ. ඒ නිසා හැම ඉවත් කරපු මස් පරිභෝජනය කළාට කමක් නැහැ. සතියේ වතාවක් දෙවතාවක්. පැහැදිලිද? මස් කනවනම් කන්න ඕනේ මේවයි. හරි? ඒ වගේම බිත්තර. බිත්තර සාමාන්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා කියන්නේ සතියකට බිත්තර 2යි 3යි අයුඩ කැල කියවන්න ළමයින් සහ සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන්. එහෙනම් දෙන්න අපේ කව ලොකු කරන්න ඕනේ වැඩිපුර කියලා දවසට බිත්තර 2 ගානේ දෙන්නේ එහෙම නැහැ. එතකොට මතක තියාගන්න සතියට බිත්තර 2යි නැත්නම් 3යි කන්න කියලා දෙන්නේ. ඒකෙනොත් ඔබ දන්නවද කහ මදේ නැතුව කහ මදේ තමයි අහිතකර කොලෙස්ටරෝල් තියෙන්නේ. සුදු මදේ කෑවට කමක් නැහැ. ඔබ මතක තියාගන්න ඕවා. මම දන්නවා සමහර අය මේව අහලවත් නැතුව වෙදී. හරි. ඊළඟට අපි බලමු දැන් කාබෝහයිඩ්‍රේට් ඉවරයි, ප්‍රෝටීන් ඉවරයි. හරි. ඊළඟට අපි බලමු ලිපිඩ. මේ තමයි අපේ එදිනෙදා ජීවිතයේ ලැබෙන ලිපිඩ වර්ග. බිත්තර, මීකිරි, බටර් වගේ දේවල් වලින් අපිට ලිපිඩ ලැබෙනවා. හරි. ඔබ දන්නවද අපේ පෝෂක සංග්‍රහක පහක් කියුවා. මම දැන් ප්‍රශ්න අහනවා. මම දැන් කියුනේ අපි කන ආහාර වලින් පෝෂක පහක් තියෙනවා කියලා. ඒ කාටද මතක අපි කන ආහාර වල තියෙන පෝෂක වර්ග පහ? ඒකෙන් මම දැන් දෙකක් අවසන් කරා. මම අහන්නේ මම දැන් අවසන් කරපු පෝෂක වර්ග දෙක. අත උසන්න බලන්න ගන්න අය. අපි කන ආහාර වල පෝෂක වර්ග පහක් තියෙනවා ප්‍රධානම. ඉන් දෙකක් දැන් මම සාකච්ඡා කරලා ඉවරයි. ඒ ඉවර කරපු පෝෂක වර්ග දෙක කියන්න බලන්න කවුරු හරි පුතේ? කියන්න පුතේ. ගොඩක් හොඳයි. වාඩි වෙන්න. කාබෝහයිඩ්‍රේටයි ප්‍රෝටීනයි සාකච්ඡා කරලා ඉවරයි. හරි. දැන් දන්නේ මොකද මේ ලිපිඩ ගැන තමයි කතා කරන්න යන්නේ. අවධානයෙන් ඉන්න ඕනේ. හරි. එතකොට ලිපිඩ වලින් තමයි අපේ ශරීරයට වැඩිපුරම එනර්ජි එක දෙන්නේ. ඔබ දන්නවද? ලිපිඩ සාමාන්‍ය ග්‍රෑම් එකක් අපි පරිභෝජනය කළාම ලොකු ශක්තියක් හම්බ වෙනවා. ලිපිඩ ග්‍රෑම් එකක්. හරි. ඒ වගේම තෙල් කිව්වම වර්ග දෙකක් අපිට ස්වභාවයෙන් හම්බ වෙනවා. එකක් තමයි මේදය සහ
ඝන අපි පාවිච්චි කරන තෙල්. ඔබ පාවිච්චි කරන පොල් තෙල්, එළවලු තෙල්, පාම් ඔයිල් වගේ ඒවා තෙල්. ඒවත් ලිපිඩ. ඊළඟට ඝන මේදේ මොනවද? බටර්, මාගරින්. ඒවා ඝනනේ. හැබැයි ඒවත් ලිපිඩ ආහාර. හරිනේ? ඊළඟට ලිපිඩ වල වැදගත්කම්. ශරීරයට අවශ්‍ය වැඩිපුර ශක්තිය ලැබෙනවා වගේම මම මේ හයිලයිට් කරපු ඒවා තමයි අර කලින් කිව්වේ. ඒ වගේම ඔබ දන්නවද අපේ ශරීරයේ හෝමෝන නිෂ්පාදනයේ ලිපිඩ වල. එහෙනම් වැඩිපුර තෙල් කන එක වගේ හෝමෝන වැඩි. තෙලේ වැඩි. ඒ තෙලේ වැඩි කොහොමද? තෙල් වැඩිපුර කෑම තෙලේ වැඩි. එකකට කතාවට කියනවනේ ඇයි? හෝමෝන වල ප්‍රවණතාවය වැඩි හින්දා. ඊළඟට ඔබ දන්නවද ලිපිඩ වල දිය වෙන විටමින් වර්ග තියෙනවා. හිම කිව්වම ලිපිඩ පරිභෝජනය හොඳයි. ඇයි? ලිපිඩ වලින් තමයි අපේ ශරීරයට ඕන විටමින් A, D, E, K අපේ දරුවෝ ගන්නවානේ. මේ දේ ද්‍රව්‍ය විටමින් 4. මේ 4න් උරා ගන්න ලිපිඩ වැදගත්. හරි. දැන් අපේ තාත්තේ ඔබට කිව යුතුම කතාව තමයි දැන් එන්නේ. ඔබ දන්නවද? ඔබ දන්නේ නැති කතාවක් කියන්නේ. මේ ෆැට් එකේ තියෙනවා සංතෘප්ත සහ අසන්තෘප්ත මේදාම්ල කියලා වර්ග දෙකක්. සංතෘප්ත සහ අසන්තෘප්ත මේදාම්ල කියලා මේදාම්ල වර්ග දෙකක් තියෙනවා. හරි. මෙන්න බලන්න මේ ටික. අපර කීපයක් දෙන්නම් කියවන්නකො බලන්න. 1. ඊට පස්සේ යට පේනවද දන්නේ නැහැ. සත්ව තෙල් සහ සත්ව මාංශ. හැම සහිත මුකුල් මාස්, ඌරු මාස්. මම අර කිව්වේ වගේ. ඊළඟට පොල් තෙල්, පාම් තෙල්, කිරි, බටර්, චීස්, මාගරින්, බැදුම් ආහාර, අන්තිමට දැන් මරු, පේස්ට්‍රි, බිස්කට් වර්ග. තව තියෙනවා ඉවර නැහැ. මෙන්න ඉතුරු ටික. කේක්, බේකරි කෑම, බටර්, ට්‍රෙන්ඩ් එක, පීට්සා. කැබුඩු තෙලේ බදින අලපෙලි. මරුනේ සොසේජස්, අයිස්ක්‍රීම්. මේ මොනවද මේ කතා කරන්නේ? සංතෘප්ත මේදාම්ල. ඔබ දන්නවද අපේ ශරීරයට අහිතකර වර්ගය තමයි මේ. දැන් කල්පනා කරන්න වේල් තුනෙන් අපි වැඩිපුර කන්නේ මේ ඉන්නේ පොඩි එකා උදේට කන්නේත් නැගි නූඩල්ස්. රැයට කන්නේ කොත්තු. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක සමාන. සවලින් ගහලා දෙන්නේ. ප්‍රයිස් එකත් එහෙමයි. අවුලක් නැහැ. අවුරුදු 30 පයින්කොට 40 පයින්කොට ඔබට සම්පූර්ණ මේදාම්ල බහුල රෝග හැදෙනවා. බලන්න මොනවද කියලා. මෙන්න. ඒකේ ඔබේ හෘදයට අහිතකර කොලෙස්ටරෝල් හැදෙනවා. ඔබේ දරුවා අනාගතයේ අවුරුදු 40 50 පැන්නම හાર્ට් පේෂන්ට් කෙනෙක් වෙන්න ඕනි නම් අර මං කියපු කැම ටික දෙන්න. අද බහුතරයක් ඔබට මේවා තියෙනවා නම් ඔබ මතක් කරලා බලන්න ඔබේ කුඩා කාලේ මේවා කාලා ඇති. කන්නේ තරම් අයිස්ක්‍රීම් නම් සොසේජස් නම් කැබුරු තෙල් වල වදින අලපෙටි නම් අම්මේ තාත්තේ ඔබ දන්නවද ඔය කැබුරු තෙල් වල වදින ඒවා දවස් කීයක් වදිනවද කියලා පාරේ තියාගෙන කරත්තේ වදින මොනවද වඩේ ඔය තෙල් එකේ කොච්චර වදිනවද කියන්නේ ඔය තෙල් එකේ වදින්න හැදෙන්නේ LDL කියන කොලෙස්ටරෝල් වර්ගය low density lipoprotein. හරි. ඔබ දන්නවද ලංකාවේ මිනිස්සු උදේට දවල් රැට බත් හැදුවත් පොල් කිරි වලින් තමයි හදන්නේ. අවාසනාවක කරුණ ඒකයි. එතකොට ඒ වයින්ොත් හම්බෙන්නේ ලිපිඩ. මේ ඉස්සර මිනිස්සු පොල් වලින් කෑවේ ගැමි කාලේ මිනිස්සු අවුලක් නැහැ. ඇයි? ඒ මිනිස්සු රැට රයිස් කන්නේ නැහැ. ඒ මිනිස්සු රැට කොත්තු කෑවේ නැහැ. ඒ මිනිස්සු ෂර්ටික නූඩල්ස් කෑවේ නැහැ තෙල් වල දාලා. ඒ නිසා පොල් වලින් ලැබෙන ලිපිඩ ටික ප්‍රමාණවත් වුණා. අනිත් එක මතක තියාගන්න. ඔබ දන්නවද ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරන විදිය තමයි 5 දෙනෙකුගේ යුතු පවුලකට සාමාන්‍යයෙන් පොඩි මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක තියෙන පොල් ගෙඩි තමයි පාවිච්චි කරන්න කියන්නේ. දැන් කල්පනා කරනවා මෙහෙම එකක් අපි කවදාවත් කළේ නැහැ. ඊළඟට පොල් තෙල් අපි බැදලා තියාගන්නකොට අහිතකර කොලෙස්ටරෝල් හැදෙනවා. ඔය පාරේ ඉන්න වඩේ අංකල් අපිට ආදරේට හැමදාම තෙල් අලුතෙන් මාරු කර තෙල් බදින්නේ නැහැ. ඒ මිනිස්සුන්ට එහෙම කරන්න වත්කමක් නැහැ රුපියල් 20 වඩේක දෙන්න. මෙයා සතියක් දවස් දෙක තුන වදින නැති. මම එහෙම කියලා නතර කරන්නා මොකද මේ මිනිස්සුගේ රැකියාවත් කරන්න ඕනි හින්දා.
හරි. දැන් ඔයාලා මගෙන් අහයි සර් මාර කතාවක් නේ කන්න තෙල් එකක් අපිට නෑ නේද කොට කියලා. මෙන්න කියනවා කන්න ඕනේ. දැන් කන්න ඕනේ නැති එක කලින් කිව්වා. මෙන්න කන්න ඕනේ ඒවා. අලි ගැට peer. ඉර තියෙනවා. අපේ කට්ටිය මූණේ ගානවනේ. රට කජු, ඒ වගේම කජු වර්ග තල, තෙල් සහිත ඇට වර්ග ඕනම එකක්. ඒ වගේම ඔලිව් තෙල්, තල තෙල් වගේ දේවල්. ඔබ දන්නවද කැමිල් අය නේද? දෙමළ ජාතිකයෝ ඇත්තටම මේ තෙල් වලින් කියන්නේ ගොඩාක් එළක තෙල් වගේ දේවල් පාවිච්චි කරනවා ඕනේ. ඒකම හොඳයි. ඊළඟට අපේ ශරීරයට අවශ්‍ය HDL ඒ කියන්නේ high density lipoprotein කියන එක තමයි හොඳ එක. නම් LDL එක හැදෙන්නේ අර කලින් කතා කරපු ලිපිඩ් වලින්. හරි. දැන් අපි බලමු අපි කන මාංශමය ආහාරවල. මෙන්න මේව හොඳයි. බලන්න. බලය, කුරුල්ල, සාරය, බෝල්ල, සැමන්. ඒ වගේ මාළු වර්ග වල මේ දේ තියෙනවා. දැන් ඔබ ආහාර වර්ග දවසේ කෑමට එකතු කරගත්තොත් එදාට තෙල් කෑම එකතු කරගන්න එපා. මේව දැන් මේ කියලා දෙන්නේ ඒකයි. ඒ වගේම අර මම කලින් කියපු තල තෙල් වලින් හදපු බඩේරු, ඒ වගේ තෙල් වලින් හදපු කෑමක් කෑවොත් ආයි තෙල් කෑම කන්න එපා එදා දවසේ. ඒ වගේම කොලෙස්ටරෝල් කියන ප්‍රොඩක්ට් එක අපිට ඩිරෙක්ට් ලැබෙන ආහාර ටිකකුත් තියෙනවා. දැන් ඔබ හිතන්නේ කොලෙස්ටරෝල් කියෝ මේ ලෙඩේනේ. නමුත් කොලෙස්ටරෝල් අපේ ඇඟට ඕන. මෙන්න ඕනේ ඒවා. පීකුදු. ඒ වගේම පිටතරවල සම්පූර්ණ යොදේ සහිත කිරි සහ චීස් වගේ සත්ත්වමය ආහාර. පිරිසිදු ඒවා, කල් තියාගන්න ඒවා නෙමෙයි. ඒවෙන් අපිට ලැබෙනවා හිතකර කොලෙස්ටරෝල්. හරිනේ? ඊළඟට අසම්පූර්ණ මේද අම්ලවල ඔමේගා 3 කියන සංකටකය තියෙනවා. ඒ නිසා අපිට මේවා පරිභෝජනය සුදුසුයි. ඒකයි මේවා කන්න කියන්නේ මේ ආහාර. හරි. ඔබ දන්නවද මේ තියෙන්නේ කොලෙස්ටරෝල් වැඩි වුණාම ඔබට හැදෙන්න පුළුවන් අවදානම් රෝග ටික. හැමෝම දන්නවා අපිට පළවෙනිම ගැටලුව heart attack එක. දැන් මේ වෙනකොට වයස අවුරුදු 35 අයත් එනවා heart එකේ valves පහම බ්ලොක් වෙච්ච අය එනවා. පහම බ්ලොක්. අනගාඩුවට කරුණු 99ක් බ්ලොක්. වයස අවුරුදු 55 වෙනකොට කොහොමද මේක සම්පූර්ණ අක්‍රිය වෙනවා. ඒකට කියනවා heart attack කියලා. කොලෙස්ටරෝල් වල ප්‍රතිඵලය. ඔබ දැන් කන්නේ අර මම කියපු සම්පූර්ණ මේදේ බහුල ආහාර නම් ඔබ කෑගි ලෙස මේ රෝග ටික දුදුරු අනාගතේ බලාපොරොත්තු විය හැකි බව මතක තියාගන්න. ඊළඟට ඔබට තියෙනවා නම් නහර ගැට ගැහෙන එක අපේ අම්මලාට ඇති. බර වැඩි අයට නහර ගැට ගැහෙනවා කකුල් වල කොලෙස්ටරෝල් වල ප්‍රතිඵලය. ඒ වගේම මතක තියාගන්න මොලේ ආඝාතය කියනවා මේකෙන් පැරලයිසිස් කියන කන්ඩිෂන් එක එනවා. දැන් බහුතරයක් අපේ රටවල මිනිස්සු පැරලයිස් වෙනවා. හරි ඊළඟට මේ තියෙන්නේ heart එකේ වැල් එකක් කොලෙස්ටරෝල් වලින් બ્લોක් වෙච්ච විදියට. කොහොමද දෙයනේ රුධිරය යන්නේ මේ heart එකට? එතකොට කොහොමද heart එක වැඩ කරන්නේ? වැඩ කරන්න විදියක් නැහැ. හරි. මෙන්න තියෙනවා ඊළඟට දැන් ලිපිඩ වල කතාවත් ඉවරයි. ඊළඟට බලමු විටමින්. මම කිව්වේ අර ඔබ අවධානය නොකරන මේකට. හරි. විටමින් අන්තර්ගත වෙන්නේ මොනවයින්ද? පොළ පාට, එළවලු සහ පළතුරු. පොළ කහ පැහැති, එළවලු පළතුරු. හරි. මේ තියෙන විටමින් අන්තර්ගත ආහාර වර්ග. දැන් බලන්න මේ මොකද පරිභෝජනය කරනවාද කියලා. මේවා සුදුසුයි. අනිවාර්යයෙන්ම ආහාරයට එකතු කරගන්න ඕනි. හරි. මේ තියෙන විටමින් වලින් අපිට ලැබෙන ප්‍රයෝජන. එක එක විටමින් වර්ග වලින් ලැබෙන ප්‍රයෝජන. හරි. දැන් ඔබ ඔබේ දරුවාගේ මතකය ගැන කල්පනා කරනවානේ. හැමදාම කියන එකක් තමයි අපේ පොඩි කාට මොනවද කිව්වත් මතකෙ හිටින්නේ. දැන් කල්පනා කරන්න මේව දෙනවද කියලා. මේ කෑම දෙනවද කියලා බලන්නකො. මේ ආහාර වලින් තමයි විටමින් B ලැබෙන්නේ. මතක ශක්තිය වර්ධනය කරන්න. සමහර දරුවෝ ඉන්න මන්දිකාමරේ කම්මැලි කමෙන් නෑලි වෙලා. මෙන්න හේතු විටමින් B අඩුයි. ඇයි මේව දීලා නැහැ. අපේ උන්ගේ කැරට් කනවද කියලා අහුවම ඊයා. ක්ලාසික ඊයා. කෙලිම කියන්නේ ඊයා කියන උත්තරේ. ගෝවා මාළු ගස් ලබු සහ නියුදුහාර ඒවා කන්න ඕනේ දුවේ පුතේ ඔබ ජීවිතේ නිරෝගී මිනිහෙක් වෙන්න. හරි. ඊළඟට ඛනිජ ලවණ. බලන්න ඛනිජ ලවණ ලැබෙන දේවල්. අපේ ඉස්සර මුතුන් පිට වාචර සියලා සුදු ලුණුවේම හොඳට දැම්මා. නේද? සුදු ලුණුවේම හොඳට දැම්ම ව්‍යංජන හදලා.
දැන් වැඩි හොයා ගන්නත් නැහැ. සුදුලුමු ගෙඩියක් හරි අමාරු හොයා ගන්න. සුදුලුමු දාලා නැහැ. පරිප්පු හදනවා, හාල් නැස්සෝ නිවිති අඳුරන්නේ නැහැ අපේ ළමයි පන්ති වල ඇහුවම. ඔව්. ඒකයි තියෙන අවුල. දන්නේ. කොටුකොල යාන්තම් ඒව දෙනවා අහල පුරුදු හින්දා සාමාන්‍ය මාකට් එකට ගියාම අපේ අම්මලාට පුරුද්ද තියෙන කොටුකොල මිටිය උස්සන් එන්නේ. ඇයි ඒක නිකන් පුරුද්දට දන්නවා කොටුකොල කෑවොත් මතක හිටිනවා කියලා අහලා තියෙනවා. ඒ නිසා කොටුකොලේ ඉඳන් ගේනවා. ඊයේනේක ඒක හරි මතක තියෙන ලොකු දෙයක්. එයි යන්තම් අදවත් මතක තියාගන්න මතක ශක්තිය වර්ධනයේට ඒව ඕනේ කියලා. එහෙනම් දැන්වත් ඔබ ඔලේ ගියාම මතක ඇතුව කොටුකොල මිටියක් දාගෙන ඉන්න. දරුවෝ නොකෑවට කමන්නේ හදලා තියන්න. උන් දවස් දෙක තුනක් ඔබ බලාගෙන ඉන්න මන් නැතුණාට කමක් නැහැ. ඊළඟ දවසේ කාවි. ටිකක් දෙහියන් පොල් ටිකක් එහෙම දාලා හදන්න. කොටුකොල සම්පූර්ණේවත් කඩුතා. කාවි. හරි. ඊළඟට මගේ දිහා උරවල බලනවා. කට්ටියට. ඕක කියන්නේ කාගේ. ඊළඟට ඛනිජ වර්ග වලින් අපිට ලැබෙන ප්‍රයෝජන. මේ බලන්න. දත් නිරෝගී වෙන්නේ. ශරීරයේ අස්ථි නිරෝගී වෙන්නේ. ඔබ දන්නවද මේ ආහාර ඕන? ඔබ දැනගෙන හිටියද? ඔබ රැයට කන රයිස් එකේ දුවේ පුතේ මේවා තියනවද? රයිස් එකේ තියනවද? පොත්තු වල තියනවද මේක? පොත්තු නිවිදි දාලා තියනවද පොත්තුවේ? හෙට කියන්නද පොත්තුවක් කරලා නිවිදි දාලා පොත්තුවක් ගහලා දෙන්න කියලා? අන්න අවුලක් නැහැ. නිවිදි දාලා පොත්තු ගහන්නේ නැහැ. ඉටිගුලි දාලා ගහන්නේ. ඒකනේ වැඩේ. ඉතින් කොහොමද දෙයියනේ දත්තාසි නිරෝගී වෙන්නේ? ඉතින් කොහොමද අපේ උන්ට මේ කැල්සියම් ලැබෙන්නේ? යනවා තමයි සාමාන්‍යයෙන් මේ දවස්වල ඔබ දන්නවද පාරේ අපි සාමාන්‍යයෙන් මේ ඉඳලා කිලෝමීටර් 50ක් විතර යනවනේ ගෙදර යද්දී. පාරේ යනකොට වැඩිපුරම පෝලිම් තියෙන්නේ කොහෙද කියලා ඇහුවොත් පෝලිම් දෙකයි තියෙන්නේ. එක පෝලිම රයිස් පොත්තු පෝලිම. සාමාන්‍යයෙන් අපි පහු කරන් යන කිලෝමීටර් 50 ඇතුලේ අඩි 10ක් ඇතුලේ රයිස් කොටු බඩ තියෙනවා. හැම කඩේකම පොලිමේ තමයි රයිස් කොටු ගන්න. බලන්න ඔබ කල්පනා කළා මම කියන්නේ බොරුද කියලා ප්‍රෑච් රයිස් කොටු බඩවල තමයි වැඩිපුර පොලිම් තියෙන්නේ. ඒක ඔබහායි වගේ දෙවනි පොලිම. ඒවනි පොලිම තමයි ડોක්ටර් වී නැත්තම් අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ජීවවැඩියාව තියෙනවා. උරුද්දක් විදිහට අහන එකක් තමයි ලෙඩාවම අම්මේ ඔයාට ජීවවැඩියාව කොලෙස්ටරෝල් තියෙනවද කියලා ඉස්සර අහනවනේ. දැන් අහන්න ඕනේ නැහැ. පොත අරගෙන ඇවිල්ලා පොත තියලා කියනවා ડોක්ටර් මට ජීවවැඩියාවට පෙත්ත ගහනවා රැයට. ඊළඟට උදේට ගහනවා අනිත් පෙත්ත. ඇටෝවැස් නමුත් ගන්නවා. ඇට්ෆෝමින් ඇටෝවැස්ටි ඇදලා කියන්නේ. ඔයාලා දන්නවද මේක නම් කරලා තියෙනවා high family risk diseases කියලා. ඇයි? ඉස්සර හැදුනේ දුවේ පුතේ ලොකු අර අපි ඉස්සර කතා කරපු ලොකු පවුලක මිනිසුන් තමයි මේ රෝග ටික හැදුනේ. ඇයි මේ මිනිස්සුලා වැඩිපුර තෙල් කෑවේ? ඇයි? අපේ ගමේ උන් කෑවේ නෑ නේද? අපේ ගමේ උන් කෑවේ අලගතන ටිකක් කාලා අර මං කියපු අලාජාරි තමයි ඒ වගේම කලදුරු කරගත්තේ. දැන් එහෙම කියන්න බෑ. ලංකාවේ තුන් දෙනෙක් එක්කෙනෙකුට අනිවාර්යෙන් ඔය රෝග තුنين එකක් තියෙනවා. මෙතන ඉන්න මම අම්මලාගෙන් අත උස්සන්න කිව්වොත් ඊවැඩියා ක්ලිනික් එකට යන්න එක්කෝ කොලෙස්ටරෝල් නැත්නම් ප්‍රෙෂර් අධිරුධිර පීඩනයේ බෙහෙත් ගන්න වැඩි. ඉන්සියුලින් ගන්න අම්මලා කී දෙනෙක් මෙතන ඉන්නවද දන්නේ නැහැ. හරි මෙට්ෆෝමින් කාලයක් ඉස්සේ ගන්න අම්මලා කොච්චර ඉන්නවද දන්නේ නැහැ. අනේ අපේ තාත්තේ ඔබ ඔබේ දුවට පුතාට මේ ලෙඩ ටික දෙන්න එපා. බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ දෙන්න එපා. හරි. කල්පනාවෙන් මේ වැඩේ කරන්න මම හිතනවා අපේ දරුවෝ ටික රැක ගන්න පුළුවන් වෙයි. අපේ අද දවසේ වැඩසටහන 20යි 25 දිශානතිය. අපිට අරමුණක් තිබ්බේ දරුවන්ට අලුත් දෙයක් දෙන්න. මේක පාසල් වල කළ යුතු වැඩසටහන. ප්‍රජා සෞඛ්‍ය වලින් සමහර පාසල් වල කියලා නැති, සමහර පාසල් වල කියලා නැති. ඒ නිසා තමයි අපි නිර්ණය කරේ මේක දෙන්න ඕනි කියලා ක්ලාස් එකේ අහද්දි ළමයින්ගෙන්. ඔබ දන්නේ නැති වුණාට අම්මේ තාත්තේ මම ඇහුවා සමහර පන්ති වල අපේ දරුවෝගේ බහුතරයකට ગેස්ට්‍රයිටිස්. මේ පොඩි උන්ට ગેස්ට්‍රයිටිස්. 8 පන්තිය පොඩි උන්ටත් තියෙනවා. ඒකයි කියන
භයානකකම. හරි. ඊළඟට විටමින් වලින් අපිට ලැබෙන ප්‍රයෝජන බලන්න කොච්චර දේවල් ලැබෙනවද කියලා. විටමින් වලින් නිදන්ගත රෝග වලින් ආරක්ෂා කරන්නේ අපි විටමින් වලින්. උතන මතක තියාගන්න පවුලේ අම්මට තාත්තට අර මම කියපු රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් තියෙනවා නම් ඒවා ෆැමිලි විදියට ජානගත රෝග විදියට පරම්පරාවට යනවා. ඉතින් ඒ නිසා අඩුතරමේ ඒවෙන් බේරෙන්න මේවා අනුගමනය කරන්න. හරි. ඊළඟට කොලෙස්ටරෝල් වල විශේෂයෙන්ම හොතම නැති එක තමයි ට්‍රාන්ස් මේදේ කියන එක ඒව අන්තර්ගත වෙනවා. ඒ නිසා පරිභෝජනය කරන්න එපා. සාමාන්‍යයෙන් අවුරුද්දේ සුලභව තියෙන දේශීය පළතුරු එළවලු වර්ග පරිභෝජනයට එකතු කරගන්න. ඒක මතක තියාගන්න. හරි. දැන් අපි බලමු තන්තු වර්ග කියන ඒවා මොනවද කියලා. අපි ගන්න ආහාරවල ධාන්‍ය සහ පළතුරු එළවලු රනිල කුලේ භෝග. අපේ දරුවෝ නම් දන්නවා. පුතේ කියමු බලන්න රනිල කුලේ භෝග වර්ග මොනවද? රනිල කුලේ භෝග වර්ග. අතේ යටින් ටික දන්නව ඇති. හරි. දබල නෑ බෝච්චි. දන්නවා. දබල නෑ බෝච්චි. රනිල කුලේ භෝග. ඒවයි කියනවා තන්තු. තන්තු කියන්නේ ෆයිබර් තන්තු. ඒවා අපිට ඕනිද? ඔව්. මොකටද? හොඳින් මල පහ පිට කරන්න. ඉනා වෙන්නේ මල පහ. ඇයි? කන වගේම යවන්නත් එපා. අපි කාපු දේවල් වල තියෙන අහිතකර නැත්නම් ජීර්ණය නොවු සංගතක තමයි මල පහ විදිහට අයින් වෙන්නේ. ඒවා හොඳින් අයින් වෙන්න, පහසුවෙන් අයින් වෙන්න අපිට තියාගන්න තන්තු වැදගත්. ඒ නිසා ඔබ මේවා කන්නේ නැත්නම් මල පහ යාම හරියට සිදු වෙන්නේ නැහැ. එතකොට ඔබේ ඇඟේ අහිතකර අපද්‍රව්‍ය වැඩිපුර එකතු වෙනවා. ඔබ දන්නවද ඒව කාලයක් තිස්සේ එකතු වුණාම බඩවැල් වල පිළිකා හැදෙනවා. ඒ වගේම හිමොරොයිඩ්ස් RSS ලෙඩ හැදෙනවා. ඔබ දන්නවද 7-8 පන්ති වල පොත්වලට මේ ලෙඩ ටික දැන් දාලා තියෙනවා. ඔව්. බුද මාර්ගයේ ලේ යාම. ඔහුගේ බහුල වැඩි ගොඩක් අය. මම පන්ති වල කියලා දීලා ඇති. උතර කියලා දීලා ඇති. ඒ හින්දා මේවා කන්න ඒව නැති කරගන්න නම් හරි. හොඳට මතක තියාගන්න අපිට හෘද රෝග වගේ වැන් වැළකෙන්නත් මේ තන්තු වැදගත්. ෆයිබර් වැදගත්. හෘදින වලින් තියෙන සීනි මට්ටම කොලෙස්ටරෝල් පාලනය කරන්න ගොඩක් වැදගත් වෙනවා. හරි. දැන් තමයි වටිනම මාතෘකාව. මේ යන්න කලින් පොඩි ප්‍රශ්නයක් අහමු. දැන් ආහාරවල තියෙන පෝෂක පහ මම කතා කරා. කියමු බලන්න මොනවද මම කතා කරපු පෝෂක පහ. කියනම් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්, පස්වල. පේනවනේ මතකේ? මේවයි කාලා තියෙනවා අම්ම ඉස්සර. ඒකයි මතකේ තියෙන්නේ. ඇයි? මේ කට්ටියට මතක නැහැ. කාලා නැහැ නේද? තේරෙනවනේ? හරි. එහෙනම් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ විටමින් සහ ಖನಿಜ ලවණ. අමතරව මම කිව්වා තන්තු ෆයිබර් ගැන කතා කරා. හරි. දැන් තමයි වැදගත් මේක. මේ බලන්න වතුර ඔබ අමතක කරන එක. අර මුලින්ම මම කතා කරපු කෑම ඉගානි. අස්සේ අපි වතුර බොන්න ඕනේ. කොච්චර වතුර බොන්න ඕනද සාමාන්‍යයෙන්? අහමුද අපි පොඩ්ඩක්. සාමාන්‍යයෙන් දවසකට මිනිස්සේ වැඩුණු මුක්කේ කොච්චර වතුර බොන්න ඕනේද? सामान्य मनुष्य दवसक कोचर वतुर बोलनो इदे लीटर देखाय इकडे बाहेर देखाय आता ताऊ उत्तर हरी सामान्य අපි දවසකට වතුර බොන්න ඕනි ප්‍රමාණය හරියටම බලන්න ක්‍රමයක් තියෙනවා. එක එක්සැම්පල් එකක් කියන්න. මේ බලන්න. තමන්ගේ ඇඟේ බර කිලෝ වලින් ගත්තොත් ඒක 30න් බෙදන්න. ඒ උදාහරණයක් ගමු.
කෙනෙක්ගේ බර කිලෝග්‍රෑම් 60 නම් 60ක් බර තියෙන මිනිස්සෙක් 30න් බැලුවම උත්තරේ 2යි. කිලෝ 60ක් තියෙන කෙනෙක් නම් අඩුතරමේ දවසකට ලීටර් 2ක්වත් වතුර බොන්න ඕනි. එයාම කියපු එක හරි. ලීටර් 2ක්වත් වතුර බොන්න ඕනි. කිලෝග්‍රෑම් 50 60ක්වත් තියෙන පුද්ගලයෙක්. බොනවද එච්චර? ගෙදරදී අරගෙන අපේ දරුවෝ සමහර වෙලාවට ලීටර් පොඩේ බෝතල් නෙමෙයි ලීටර් 2ක්වත් බොන්න ඕනේ. හැබැයි මේක වෙනස් වෙනවා මෙහෙම. අවුව වැඩි දවස් නම් ඔබ සෙල්ලම් කරනවා නම් ඩාඩිය දානවා නම් වැඩිපුර. අර දෙකක් දීලා හරියන්නේ නැහැ. තව බොන්න ඕනේ. මේ ඔක්කොම මේක දාලා තියෙනවා. ඔබ නිකන් කියවන්න මම මේ අදහස කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ලෙඩ වුණාම හොඳට උණු කරලා නිවාගත් ජලය පානය කරන්න. එහෙනම් අදවත් මතක තියාගන්න වතුර ලීටර් 2ක්වත් අවම වශයෙන් බොන්න ඕනි කියලා. හරිනේ? හරි. මේ බලන්න සාමාන්‍යයෙන් ගර්භණී කෙනෙක් නම් කිරි දෙන අම්මා කෙනෙක් නම් තව වැඩිපුර වතුර බොන්න ඕන. ඔබ උදේට හැමදාම ක්‍රියාකාරකම් කරනවා නම් ස්පෝර්ට්ස් කරනවා නම් ලීටර් 2ක් දීලා හරියන්නේ නැහැ. ඒක මතක තියාගන්න ලීටර් 4ක් 5ක්වත් බොන්න ඕනි. ඒ වගේම සමහර වෙලාවට අපිට මෙන්න මේව හොඳයි පුළුවන් නම් හවසට වතුර වෙනකොට ඖෂධීය පාන වර්ග යොදා ගන්න පුළුවන්. හැබැයි පුළුවන් නම් ගොඩක් හොඳයි. මතක තියාගන්න ඔබ වතුර බොනවා අඩුද කියලා බලා ගන්න ක්‍රමයක් තියෙනවා. කොහොමද? අපි පිට කරන මුද්‍රාවල පාට ලා පාටයි. ඒ පාටින් ඔබට දැනගන්න පුළුවන්. හරි? ඒ පාට මුද්‍රාවල පාට සාමාන්‍ය මුද්‍රාවල පාටක් තියෙනවා. අපි ඒකට කියනවා පිටුරු ටිකක් වතුරේ දැම්මම වෙන ලා කහ පාටක් තියෙනවා. නෝමල් කලයක. ඒක වෙනස් වෙනවා. අවලියක් කියන්න. රෑට කෑවේ බීට් කැරට් වගේ අර මම කලින් කියපු එළවලුනා. මුද්‍රාවල බෑ උදේට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඊවට බය වෙන්න එපා. ඒක සාමාන්‍ය වෙනවා ඊට පස්සේ ඊළඟ වේල ආහාර ගනින්න. ඒක සාමාන්‍යයි. හරි. ඊළඟට සාමාන්‍යයෙන් ඔබ කෝපි වගේ දෙයක් බිව්වත් මේක වෙන්න පුළුවන්. වැඩිපුර කෝපි බිව්වත් මුද්‍රවල පාට වෙනස් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. හරි. ඉතින් මේක මම කියන්නේ. ටැම්බිලි. මම දැන් කිව්වනේ විවිධ පාන වර්ග ගන්න කියලා. හැබැයි මතක තියාගන්න ටැම්බිලි වගේ දේවල් පළතුරු ඉෂ්‍ය මේවයි පොටෑසියම් ගොඩක් තියෙනවා. ඔබ ලෙඩ හැදුනම ටැම්බිලි ගොඩ වැඩි. ඒක හොඳයි. හැබැයි මෙන්න මේ ලෙඩ තියෙන අය කවුද? වකුගඩු රෝගීන්ට සහ ඇතැම් ඔය ජානගත රෝග තියෙන අය ඒ අයට ඒවා පානය කරන්න සුදුසු නැහැ. ඒවා වෛද්‍ය උපදෙස් වලින් ගන්න ඕනේ. මොකද ඒවයි පොටෑසියම් ප්‍රමාණය වැඩි. වකුගඩු අක්‍රිය වෙලා කියනකොට පොටෑසියම් වැඩිපුර තිබ්බොත් වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. ඒ රෝග තියෙන කෙනෙකුට ඒවා හොඳ නැහැ. හරි. ඊළඟ එක. දැන් අහමු ඊළඟ එක අම්බල ගාවට හොදයි මට එන්න වෙන්නේ. දවසකට අපි කෑමට ලුණු කොච්චර දාන්න ඕනද? ලුණු. එකක් කියන්න උත්තරයක් ලුණු. දවසකට ලුණු කොච්චර පරිපෝෂණය කරන්න ඕනද? අම්බල ගියයි බතටත් දාන්න. ඒ ව්‍යංජන වලටත් දාන්න. එහෙම කිව්වොත් අපිට ගාන හදාගන්න බෑ නේද? සාමාන්‍යයෙන් ඔය කඩි වලින් කියන්නේ ඒ හැටි මේ සයිඩ් එකේ හැටි දෙකක් තියනවානේ. ඒ හැන්දේ පොඩි හැන්ද ඒකේ ග්‍රෑම් 5යි තියෙන්නේ. මේස හැන්ද ලොකු එක. ඒකේ ග්‍රෑම් 15ක් තියෙනවා. ග්‍රෑම් 15ක් තියෙනවා. අවහානියට පොඩි හැන්දේ. මේස හැන්ද නෙමෙයි ඒ හැන්දේ කොච්චර විතර සාමාන්‍යයෙන් අපි දවසකට පරිපෝෂණය කරනවා. අවුලේ කට්ටිය මොනවද කරන්නේ? ඉතල කියන්නකො සාමාන්‍ය. අවුලේ කට්ටියටම සාමාන්‍යයෙන් හැටි කීයක් විතර දාන්න නැද්ද දවසකට ලුණු? හැටි දෙකක් තුනක් දෙකක්. දැන් එනවා මගේ ගානේ හැටියට ඇටි දෙකක් දැම්මොත් ග්‍රෑම් 10ක් දාලා. එහෙමනේ මම දැන් කිව්වනේ හැන්දක් කියන්නේ ග්‍රෑම් 5යි. හරි. එනවනේ. මේ තියෙන්නේ මම කියන එකක් නෙවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන එක. දිනකට ග්‍රෑම් 5කට අඩුවෙන් ගන්න ඕන. දිනකට ග්‍රෑම් 5යි. ඊට අඩුවෙන් තමයි අපි කන්න ඕන. ලුණු. හරිනේ? ලුණු වල තියෙන්නේ සෝඩියම් කියන මූලද්‍රව්‍ය. අපේ දරුවෝ ඒව දානවා. හරි. එතකොට ලුණු තියෙන කෑම මොනවද? දැන් ඔබ දන්නේ නැතුණාට ගෙදර දාන කෑමකට විතරක් නෙමෙයි ලුණු තියෙන්නේ. ඔබ කඩෙන් ගන්න මෙන්න මේවා. මොනවද? මෙන්න මේ කතන්දරේ තමයි අවුල. MSG සුප් කැට. ඔබ සුප් කැට පාවිච්චි කරනවා නම් කතාව වෙනස් වෙනවා. ඒක මතක තියාගන්න. කතාව වෙනස් වෙනවා. සුප් කැටවල අධික ලෙස ලුණු තියෙනවා. එතකොට මතක තියාගන්න
MSG කියන රසායනික ද්‍රව්‍ය තියෙනවා. මම නම් කියන්නේ එහෙම වුණොත් ඒක ඒ සමාගම් වලට කරන නිසා සමාජයක විශාල ගැටලු වෙන්නත් පුළුවන්. ඔය දන්නවද MSG කියන රසායනික ද්‍රව්‍ය ගැන මම කියන්නම්. MSG කියන්නේ පිළිකාකාරක රසායනික ද්‍රව්‍යයක්. අද අපි මහරගම පිළිකාරෝහලට ගියොත් තරුණ අය ඉන්නව වැඩිපුර. අනේ මේ පුංචි දරුවෝ ඉන්නව. ඔබ දවසක් හරි ගියොත් පිළිකා වාට්ටුවට. ඔබට පුදුම හිතේ අපි කන්නේ වස නේද කියලා. ඔව් අපි කන්නේ වස. ඒ බලන්න. අපි ඉස්සර මිනිස්සු කෑමට මෙන්න මේව දැම්මා. අද අපේ කෑම වල මේව හොයාගන්නවත් නැහැ. රම්පේ, කරපිංච, සුදුලුණු, කුරුදු ගොරක කියනවද? ගොරක චූර්ණේ දාන්න වැඩි. අඩේ යත්තම් හදලා තියෙන හින්දා. කුරුදු නම් හොයාගන්නත් නැහැ. අනේ පුළුවන් නම් මේව දාන්න. මේව දාන්න. ඒවා එකතු කරලා තියෙන ඇට් එකේ ගහලා තියෙන සුක්කැටේ දාන්න එපා. ඒ ඔයාව අන්දන්න කරන වැඩ. ඒව නෑ. වැඩිපුර තියෙන සෝඩියම්, ලුණු. හරි. මෙන්න ඊළඟ එක. ඔබ බත් වලට ලුණු එකතු කරන්නේ නැහැ කිසිම වෙලාවක. අම්මේ තාත්තේ හොඳට මතක තියාගන්න. බත් වලට ලුණු දාන්න එපා. වෙන බත් වලට ලුණු දාන්නේ නැහැ. මේ දැන් ඒක අමුතු පුරුද්දක් වෙලා. බත් වලට ලුණු දාන්න එපා. හරි? අධික ලුණු භාවිතය සෞඛ්‍ය නහිර කරයි. වැදගත් එක මේක. ළමයි ටිකත් එක රැයට උදේට දවල්ට කෑම කන්න මේසෙට වාඩි වුණාම එකෙක් හරි කිව්වොත් ලුණු මදි කියලා අම්මා ගිහිල්ලා ලුණු පොල් කට්ට ගෙනල්ලා හලාගෙන යනවා වටේට. ඒක කරන්න එපා. කෑම මේසෙදි අහිත කරයි. එතකොට මතක තියාගන්න මේකට මට කියන්න ඕනිම දේ මේ ටික. මට පෝෂක ද්‍රව්‍ය ටිකට වඩා ඒක අපේ පොඩි උන් ටික දන්නවා. අපේ අම්මලාට මේ ටික දෙන්න ඕනේ. සමහර අම්මලා මේ ටික දන්නේ නැති නිසා. සමහර අය දන්නව නැති. පාසල් වල මේවා දේශන වලට ගිහිල්ලා මට මේ ටිකයි ගොඩක් කියලා දෙන්න ඕනි ටික. හරි. ඊළඟට කරවල හාල්මැස්සෝ වගේ දේවල් ඔබ පිළියෙල කරනවා නම් ආයි ලුණු දාන්න එපා. ඇයි? ඒවයි කොහොමද ලුණු තියෙනවා. හරි? මොන්න මතක තියාගන්න. ඒ වගේම මෙන්න මේ කතන්දර ටික. මඤ්ඤොක් කපෙති, සොසේජස්, මීට්බෝල්ස්, ශනික නූඩල්ස්. ඕන් කන්නේ වැඩිපුර ඒවා පරිභෝජනය සීමා කරන්න. අර ඒක දාලා නැහැ. අද දාලා මේ පැකට් එක කෑවොත් අපේ පුතා ඊළඟ දවසෙත් ওই පැකට් එක දාපු නූඩල්ස් එක ඉල්ලනවා. වැඩේ ලේසි. වතුරට දැම්මා, කලවම් කරා, විනාඩි 2යි වාජනයට දාලා මේකට යවුවා ඉන්ටර්වල් එකට කන්න. ඒකයි වැඩේ. අනේ මේ වැඩේ පොඩ්ඩක් හිතන්න. මගේ නොවේ ඔබේ දරුවා වෙනුවෙන් තමයි මම මේක කියන්නේ. හරි. ඊළඟ කතාව. ඔබ දන්නවද? අපේ දරුවෝ පොඩ බීම තුනක් තමයි මේ තියෙන්නේ. මම මේක බොද කරලා තියෙන්නේ නැත්නම් මට ඊළඟට මෙතනින් බාරේ බැහැලා යන්න බැරි වෙයි. ඒ නාමය විකෘති කරලා තියෙන්නේ මම. මට කියන්න ඕනි මෙච්චරයි. ඔබ දන්නවද මෙච්චර කාලයක් මේවා බිව්වට ඔගේ ලේබල් එකක් ගහලා තියෙනවා. ඔය ලේබල් එකේ තියෙනවා කලර්ස් තුනක්. ඔබ දන්නවද රතු පාට ලේබල් එකෙන් තියෙනවා නම් මේකේ තියෙන්නේ අධික සීනි කියලා. ඒ වගේම කැබිලි පාට, කහ පාට වගේ පාටක් ගහලා තියෙනවා ලුණු සීනි දෙකම ඒවයි මධ්‍යම ප්‍රමාණයෙන් තියෙනවා කියලා කියන්නේ. ඊළඟට කොළ පාට තියෙනවා නම් ඒවයි තියෙන්නේ අඩු වගේක්. පේනවනේ? හරි. මම පොඩ්ඩක් අවධානය දෙන්නම්. ඔබට පේනවා නම් මේ රතු පාට එක. ඔබට පේනවද සුගර් කියන්නේ සීනි. ග්‍රෑම් 22ක් තියෙනවා. තේනවද? මම දැන් කිව්වේ දවසට කන්න ඕනේ ලුණු 5කට අඩුවෙන්. මේ බෙවරේජ් ක්‍රීම් එකක් ගැහුවොත් පොඩි එකා දවසට ඒකට හම්බ වෙනවා ග්‍රෑම් 22ක් දවසට. සීනි. හරි? ලුණුත් හම්බ වෙනවා ග්‍රෑම් 1.25ක්. ෆැට් එක හම්බ වෙනවා ග්‍රෑම් 17.5ක්. ලුණු සීනි දෙකම එකයි. ඔන්න මතක තියාගන්න. අතින් පස්සේ බීම එක බොන්න කලින් අනිත් පැත්ත හරවල බලන්න පාට මොකක්ද කියලා. මම මේව ටිකක් අරන් එනවා. අරන් ආවොත් ඒ සමාගමට හොඳ නෑ. ඒ නිසා ඔබ ගිහින් බලන්න අදින් මම මේ කියන පාට තියනවද කියලා. මේ පාට රතු තිබ්බොත් ඒවයි අධික සීනි, අධික ලිපිඩ, කොලෙස්ටරෝල් තියෙනවා.
අයි වගේම මතක තියාගන්න සීනි ලුණු මේ දේ තුනම තියෙනව තමයි රතු පාටින් වැඩිපුරම තියෙන්නේ. හරි. තව ටිකක් ලං කළා දාලා තියෙනවා පේනවද? මේ තියෙන්නේ සීනි මට්ටම ඉතා ඉහළයි. hina යනවා. ඒ කියන්නේ අඳුරනවා මේ තුන. අඳුරනවා මේ කට්ටිය අඳුරනවා මේ තුන. කිසිම අවුලක් නැහැ දීම තුන අඳුරනවා. මේක විතරක් නෙමෙයි මම මේ ඉන්ටර්නෙට් එකේ මට ගන්න පුළුවන් තුන විතරයි ගත්තේ. මට පෙන්නන්න ඕන පාඩ තුන විතරයි. හරි? තව එකක්. ඔබ දන්නවද මේ සමාගමට මේ ඕනම සමාගමකට ඔබ නඩු දැම්මත් ඒ සමාගමට එරෙහිව ඔබට කිසිම දෙයක් ඒක කරන්න බෑ. ඔබ කවදාවත් මේ බීම ඔබේ දරුවට අරන් දෙද්දී ලේබල් එක බලන්න නැතුව ඇති. ඔබට පේනවද මම රතු පාටින් අන්ඩර්ලයින් කරලා තියෙන්නේ? මේකේ ගහලා තියෙනවා සමහර බීමවල not recommended for children. ළමයින්ට සුදුසු නැත. එහෙම ගාපු බීම තමයි ඔබ දෙන්නේ ඔබේ දරුවට. කවදාවත් මේ ලේබල් එක බලන්නේ නැහැ. තව තියෙනවා. pregnancy. පේනවනේ? දරුවෝ ලැබෙන්න ඉන්න ගැබිනි මව්වරන්ටත් හොඳ නැහැ. සමහර රෝග තියෙන වුමන්ස් වලටත් හොඳ නැහැ. සෙන්සිටිවිටි එක වැඩි අයටත් හොඳ නැහැ. කුඩා දරුවන්ටත් හොඳ නැහැ. ඒ සමාගම හරි. ඇයි? එයාලා ගහලා තියෙනවා මේක හොඳ නැහැ කියලා. අපිට එතකොට වැරද්ද කරන්නේ. පාරිභෝගිකයෙක් විතර අපි දැනගන්න ඕනි යම් නිෂ්පාදනයක් මිලදී ගන්නකොට ලේබල් එක බලලා ගන්න. ඒකේ ගහලා තියෙනවා සීනි කොච්චර තියෙනවද? ඒ ගහලාදී අපි වැරද්ද කරන්නේ. කොච්චර ෆැට් එක තියෙනවද මේකේ? දියවැඩියාව තියෙනවනම් මේව තව බිව්වම තවත් ඉතින් හැදෙනවා මිසක් හොඳ වෙන්නේ කොහෙද? හරි. ඒ ඇති කතාව. එහෙනම් අදින් පස්සේ ඔබට ගොඩ තියෙන පිරිසිදුම පානය මොකද්ද? වතුර. ඇණි බීම නෙවෙයි වතුර. උතර මතක තියාගන්න වතුර තමයි බොන්නේ. ඇණි බීම බොන්නේ මෙපා. මේ ඉන්නේ නායක නෙවෙයි විසෝගෝ සර්පේකට වඩා අන්තයි. හරි හොඳම පානීය ජලය. ඇයි දෙයියනි අපිට මෙච්චර පිරිසිදු වතුර මේ රටේ තියෙද්දි මේ කුඩි ඇණි බීම බොන්නේ? දරුවෝ දන්නවා හැමෝම දන්නවා පෘථිවියේ වැඩි කොටසක් තියෙන්නේ වතුර. ඒකෙනුත් 0.01ක ප්‍රමාණයක් පානීය ජලය තියෙනවා. ලොකු ප්‍රමාණයක් තියෙනවා පානීය ජලය. හැබැයි ඒක දැන් හිග වේගෙන යනවා. මෙච්චර පිරිසිදු වතුර තියෙද්දි ඇයි දෙයියනේ අපි මේව බොන්නේ? මේ සමහර බීම වර්ග බලන්න කූල් නැතුව බොන්න පුළුවන් දෙයක්. සමහර ඒවා කූල් නැතුව කඩේ තියන්න බෑ. අමුතු රහක් එනවා. ඒ නිසා අපි කූල් එකට හුරු වෙච්ච නිසා ගහගෙන යනවා බස ගාලා. කූල් නැති වෙච්ච ගමන් ඒව බොන්න බෑ. ඔබට එහෙම බීම බොන්න ඕන නම් ලෙමන් යූස් ගෙදර එකතු කරලා, පළතුරු යූස් ගෙදර එකතු කරලා අනේ දෙයියනේ කියලා ගෙදර බීම එක හදාගන්න. ෆ්‍රිජ් එකක් නැති ගෙදරක් නෑ. ඔබට පුළුවන් ඒක කූල් කරලා බොන්න දෙන්න. ඕනම නම් කූල් කරන්නේ නැති තරමට තමයි හොඳ. හරි. මම හිතනවා ඔය කියපු කතා ටික මේකේ ඔක්කොම තියෙනවා මෝල්ඩ් පානය. ඒවා පුළුවන් තරම් අවම කළ යුතු වෙනවා මෝල්ඩ් පානය. හරි. ඊළඟ එක මේ බලන්න මම අන්තිමට දැම්මේ පොඩි එකාව sugar salt එකම එකයි හොඳේ. සීනි ලුණුයි දෙකම නරකයි. සීනි ලුණුයි දෙකම නරකයි. හරි. දැන් අපි දියවැඩියාව ගැන මම මැදින් කීපයක් සඳහන් කරා. මේ රෝගය වළක්වා ගන්න වෙනවා අපිට. තාම භයානක තැනක ලෝකෙ තියෙන්නේ. හරි. එතනින් ඒ කතාව හරි. අවසාන කතාවට යන්නේ. අපි ආහාර ගනිද්දී තව හිතන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි පුළුවන් තරම් පිරිසිදු ආහාර ගන්න. ඔය සුපර් මාකට් එකේ නැත්නම් කඩවල් වල කුස්සිය පැත්තට එහෙම ගිහිල්ලා බැලුවොත් ඔබ ආයේ කෑම කඩෙන් නම් කෑම කන්නේ නැහැ. ඔබ ගෙදර හදන කෑම එක තරම් පිරිසිදු කොහෙද දෙයියනේ? තමන්ගේ අම්මා හදන කෑම එක තරම් පිරිසිදු කොහෙද? ඒ නිසා පිරිසිදු කෑම කන්න. ඒක මතක තියාගන්න. සෙවල ගතිය, කුස් අප්‍රසන්න ගඳක් වෙන ආහාර වර්ග නම් කන්න එපා. ඒකෙන් තමයි අඳුරගන්නේ ආහාර නරක වෙලාද කියලා. මම එච්චර එහාට යන්නේ නැහැ. මොකද මේක ස්කූල් වලට හදපු ප්‍රසන්ටේෂන් එක මම ඒක ස්කිප් කරන්නේ මොකද වැඩිහිටි අම්මලා මේව දන්නේ හින්දා. හරි. ඊළඟට ශීතකර ආහාර පරිභෝජනය කරනකොට පුළුවන් තරම් ශීතකරණය තිබ්බොත් ඒව නැවත එළියට අරගෙන කූල් ඇරලා ගන්න. මම මේ වැදගත් පොයින්ට් එක විතරයි කියන්නේ. කූල් ඇරලා පාවිච්චි කරන්න ඒක මතක තියාගන්න. හරි. හැටි හැම වෙලාවෙම තමන්ගේ ගෙවත්තක් තියෙනවා නම් වගා කරගන්න මම ඒක ස්කිප් කරනවා. අපේ අම්මලා තාත්තලාට
මේ අවදීනද අම්මලා තාත්තලාට එහෙම පහසුකමක් නැහැ කියලා මම දන්නේ හින්දා. හැබැයි ගම්වලට ගියාම මේක ටිකක් වෙනස් වෙනවා. ඒ නිසා කාබනික ගෙවත්තක් හදාගන්න පුළුවන්. ඒ නිසා එහෙම අයට මේක ගැටලුවක් නැහැ. හරි. පුළුවන් තරම් අපි ගෙදර හදපු එළවලු පළතුරු පරිභෝජනය කරන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. හරි. මේ තියෙන්නේ මම අර කලින් කතා කරපුවා මේවා සෞඛ්‍ය සම්පන්න ආහාර නෙවෙයි. මේවා හැකි කරන්න. හරි. මේ ඉන්නේ අපේ අම්මා කෙනෙක්. ඇය ගිහිල්ලා සුපර් මාකට් එකේ බඩු තෝරනවා. හැබැයි ඇය බලන්නේ නැති එකක් තියෙනවා. අපිට ගොඩක්ම පුරුදු වෙලා තියෙන්නේ සුපර් මාකට් එකෙන් බඩුවක් ගනිද්දී. වැඩිපුරම මොන හරි බඩුවක් ගනිද්දී මොකද්ද බලන්නේ? හොඳයි. උත්තරේ ආවා. අපිට ගොඩක් නැහැ යන්නේ ගිලට තමයි ඉස්සෙල්ලම නේ. නමුත් බැලිය යුතු අනිත් එක වැදගත්ම එක තමයි කල්ලිකුත් වීමේ දින. ඔබ බලනවාද කියලා බලන්න. ඔයනම පාරිභෝගික භාණ්ඩයක් මිලදී ගන්නකොට ඔබට අයිතියක් තියෙනවා කල්ලිකුත් වීමේ දිනේ බලන්න. විකුණන වෙලෙන්දා යම් විදියකින් ඔබට එපා කිව්වොත් ඔබට තියෙනවා නෛතික අයිතියක් නෑ මට පෙන් බලන්න ඕනි කියලා. එහෙම යාලට ඕන විදිහට බඩු දෙන්න අපිට බෑ. ඔතන මතක තියාගන්න ඔබට තියෙනවා යම්කිසි නීතික රාමුවක්. ඒ නිසා ඒව දැනගෙන බඩු ගන්න කඩේට ගිහිල්ලා. හරි. උපදේශ හොඳින් කියවන්න. නැත්නම් වැරද්ද කරලා තියෙන්නේ මුදලාලි නෙවෙයි ඔබ. කියවල නැති අපිනේ. හරි. මේ දින්නේ අපේ ලංකාවේ උදේ ඉඳලා රැ වෙනකන් නිවුස් වල යන නිවුස් කීපයක් පේනවනේ. මම ඉතින් කියවන්නේ නැහැ කියවල බලන්න. මම ගිය සතියේ දැක්ක පාරිභෝගික අධිකාරියේ අපේ PHI මහත්වරු ගිහිල්ලා පරීක්ෂා කරනවා. මේ කොළඹ නගරේ කඩවල වල තිබුණු හොඳම පිටිපසු කොටස දකින්න නැති ඔබ නිවුස් වල. මේ තියෙන්නේ වගේ එකක්. මේ තියෙන්නේ කුණු රටේදී එක පොදු වෙන අනිලයි. ඊට වඩා හොඳ ඒවා තිබ්බා. මම දැම්මේ නැහැ. ලෝකයේ විශේෂයිත ආහාර ලබා ගන්න මම අර කලින් කියපු එක. පළමු ස්ථානය ශ්‍රී ලංකාව. ඇයි දෙයියනේ අපේ රටේ මෙහෙම උනේ? විස ආහාර පරිභෝජනේ ලංකාව පළවෙනි තැනට කප් ගහලා තියෙන්නේ. අපි මේක වෙනස් කරන්න ඕනි. අපේ දරුපැටවුන්ට මේ වස විස දුන්නොත් අපේ රටේ අනාගත පරම්පරාව විනාශයි. කොහොමද දෙයියනේ ජව සම්පන්නව වැඩක් කරන්නේ? උන්ට නැහැනි ශක්තිය. ඇයි? පිටිකුලි විතරයි දීලා තියෙන්නේ. විටමින් නැහැ, අනිජ ලවණ නැහැ. ලෙඩු ටිකක් අපිට ඉතුරු වෙයි අනාගතේ. ඒකයි අපේ අරමුණ මේ දේශනය සංවිධානය කිරීමේ. හරි. ඔබ අනිවාර්යයෙන් මෙන්න මේ අංකයක් පොඩ්ඩක් පුරුවන් නම් බලන්න. මම දරුවන්ට කියලා දීලා තියෙනවා. ඒකේ INS සංඛ්‍යා කියලා එකක් තියෙනවා. ඒකේ තියෙනවා එකතු කරපු ආකලන ද්‍රව්‍ය පවා. ඔය ලේබල් එකේ තියෙනවා. ඔබ දැන් තාක්ෂණයකින් දියුණුයි. ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න පුළුවන්. ඒ දාලා තියෙන කෘත්‍රිම රසකාරක සුදුසු ඒවාද නැද්ද කියලා. අංකේ බලන්න පුළුවන්. එහෙම බලන්න සමහර ආහාර වල දාලා තියෙන කල් තියාගන්න ඒවා සුදුසු නෑ කන්න. ඒ නිසා ඒ අයියෙන් අංකේ බලන්න. හරි. ජාත විකාශ වෙනස් කරපු ආහාර වර්ග ඕන තරම් තියෙනවා පරිභෝජනය කරන්න සුදුසු නෑ. ඒව ගන්න එපා. හරි. අවසාන අධ්‍යයනයේදී ඔබ පුළුවන් තරම් මේ ආහාර ගන්නවා වගේම ක්‍රියාශීලී වෙන්න. ඒ පිළිබඳව අපි වෙනම දේශනයක් දවසක කතා කරමු. ක්‍රියාශීලී වෙන්නේ කොහොමද? කොහොමද මේ ස්ටෙප්ස් ටික ගන්න කියලා. අදට මතක තියාගන්න නිරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ඔබ අනිවාර්යයෙන් ක්‍රියාශීලී විය යුතුයි. නිතිපතා ව්‍යායාම කරන්න ඕනි. හරි. කොච්චරද සාමාන්‍ය සතියකට අඩු තරමේ පැයක් දෙකක්වත් සතියකට. මේ පැයක් දෙකක්වත් දවසට විනාඩි 10ක් 15ක්වත් ව්‍යායාම කරන්න වෙන්න නම් අපේ දරුවන්ට දෙන්නේ ඒක. ළමා කාලේදී පුළුවන් තරම් ක්‍රියාකාරකම් කරන්න ඉඩ දෙන්න. සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. මොකද එතකොට තමයි යාළුවගේ හොඳට බ්‍රේන් එකට යන රුධිර සප්ලයි එක වැඩි වෙලා යාළුවගේ තියෙන ඈඩි මෑඩි ගතිය නැතිලා බඩගිනි වැඩි වෙනවා. අන්න හොඳට පුළුවන් වෙලා නිරෝගී කියන්නේ ඇක්ටිව් ළමයෙක් එළියට එන්නේ. ඒව මතක තියාගන්න. ඔබ ශාරීරික ක්‍රියාකාරකම් වලට නිරත වෙන්න ඕනේ. හරි. මම අන්තිමට රතුපාඩිකාවෙන් විතරක් කියන්නම්. අවුරුදු 5-17ක් අපේ පැටවුනික මේ අවුරුදු වල ඉන්නේ. අවම වශයෙන් මිනිත්තු 60ක්වත් ශාරීරික ක්‍රියාකාරකම් කරන්න ඕනි. ඒ නිසා ගෙවල් ඇතුලේ තියාගෙන පොඩි එකාව බැඳලා තියාගෙන ඉන්න බෑ. උදයන්ට බෑ අපේ තමයි. හොඳේ. විනාඩි 60යි. හරි? ඒ විනාඩියට කොහොමද ඉස්කෝලේදී සෙල්ලම් කරනවා? මේ විනාඩි 60 පැය දෙක තුන සෙල්ලම් කරනවානේ.
ඒ ටික තියෙන්න ඕන. නැත්තම් කොහොමද නිරෝගී දරුවෙක් බිහි වෙන්නේ නැහැ. හරි. ඊළඟට බලමු ඔබට තියෙන හොඳ ප්‍රියමනාප සිරුරක්ද කියලා බලාගෙන අපිට පුළුවන් මෙන්න මෙහෙම බලන්න BMI දර්ශනය කියලා එකක් තියෙනවා. ඔබේ බර කිලෝග්‍රෑම් වලින් අරගෙන ඔබේ උස ගන්න මීටර වලින්. මීටර වලින් අරගෙන බර කිලෝග්‍රෑම් වලින් අරගෙන ඒ ගන්න උස මීටර වලින් ගත්ත අගය බර දීපු වගේ බෙදන්න. බෙදුවම උත්තරයක් එනවා. ඒ උත්තරේ 18ට වඩා අඩු නම් එයාගේ බර හොඳයි. රතු එක කියන්නේ. ඉහට වැඩි නම් තරබාරුයි. හරි මතක තියාගන්න. ඉහට වැඩි නම් තරබාරුයි. ඔබේ කිලෝග්‍රෑම් වලින් බර අරගෙන මීටර වලින් බර බෙදන්න මීටර වලින් අගේ. මෙච්චර දුක් විඳින්න ඕනේ නැහැ හැබැයි. Google එකට ගියා නම් BMI කියලා සර්ච් කරන්න. BMI කැල්කියුලේටර් කියලා ගහපු ගමන් ඒකේ ඔබේ බර දාන්න ඔබේ උස දාන්න බටන් එක ඔබපු ගමන් රතු පාටද කොළ පාටද කහ පාටද කියලා පාටත් එක්ක එනවා ඔබ නිරෝගී කෙනෙක්ද කියලා. ඒකෙන් දැනගන්න පුළුවන්. තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් ස්කන්ධ දර්ශකයේ ඉන වට ප්‍රමාණය පිරිමි කෙනෙකුගේ නම් සෙන්ටිමීටර් 90ට වඩා අඩු වෙන්න ඕන නිරෝගී කෙනෙක් නම්. පිරිමි කෙනෙක්. කාන්තාවක් නම් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 80කට වඩා අඩු වෙන්න ඕනි. සෙන්ටිමීටර්. අගල් නෙවෙයි සෙන්ටිමීටර්. හරි. ඒ ගානේ පවත්ව ගත්තොත් නිරෝගී කෙනෙක්. හරිනේ? හරි. අවසානයේ. ඔබ මේ වගේම වැදගත් දේ තමයි නිරෝගී නිින්දක්. දවසකට පැය 7ක් 8ක් නිදා ගන්න ඕන. අපේ දරුවෝ පැය 7ක් 8ක් තියා සමහර වෙලාවට 2 3ක්වත් නිදා ගන්නෑ. කතා ඇහුවොත් ඇයි? මේ දුරකථනය නිසා. සමහර දරුවෝ පැය 30 නිදි වරාගෙන මොබයිල් ෆෝන් එකේ නැත්නම් ලැප්ටොප් පරිගණකයක් යන්නේ. එතකොට නිරෝගී පුද්ගලයෙක් බිහි වෙන්නේ නැහැ. මම එතනින් කතාව නවත්තනවා. එහෙම වුණොත් වැඩේ දිගට ඇදෙනවා. මගේ කතාවද පෝෂණය විතරයි. හරි. නිින්ද ඵලදායක සලප්පත් ඔබට නිරෝගී පුද්ගලයෙක් ලැබෙන්න පුළුවන් වෙනවා. හරි. මේක වැදගත් පාර්ට් එකක් තියෙනවා. අපි නිදා ගන්න නම් අපේ නිදන කාමරේ ප්‍රසන්න වටපිටාවක් තියෙන්න ඕන. එන්නේ නිදා ගන්න නම් ඇඳ පිරිසිදු වෙන්න ඕන. වටපිටාව පිරිසිදු වෙන්න ඕන. ඇඳට ආපු ගමන් පේන්නේ අපාය වෙච්ච අපායට ගාපු කැලෙන්ඩරේ වගේ නම් කාමරේ ඌට නිින්ද යන්නේ පැයක් විතර යනවා. යන්නේ නැහැ දෙයියනේ. නිදහසක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් ඔබේ නිදන කාමරය පිළිවෙලකට පිරිසිදුව තියාගන්න ඕන. එතකොට ඉක්මනින් නිින්ද යන ආසෝදායක නිින්දක් ලැබෙනවා. ඒක මතක තියාගන්න. ඒ වගේම මත්පැන් දුක් වැඩි කැෆේන් වගේ මත්ද්‍රව්‍ය භාවිතය අයින් වෙන්න ඕන. මම ඒක ගැන දුරට කතා කරන්න යන්නේ නැහැ. හරි. ඉතින් අපිට බෝ නොවන රෝග ඇතිවීමට හේතු ගොඩක් තියෙනවානේ. මේවා අපි ඉවත් කරගත්තොත් අපිට මේ ලෙඩ හතරෙන් බේරෙන්න පුළුවන්. මොනවද දැන් මම කියපු ඒවා? අධිරුධිර පීඩනය නේද? සීනි, දියවැඩියාව, ඊළඟට කොලෙස්ටරෝල්. මේ තුنين බේරෙන්න පුළුවන්. හරිද? තව ලෙඩ ගොඩක් තියෙනවා. ওই තුන බේරෙන්න පුළුවන්. මෙන්න මේ ටික ගැන සැලකිලිමත් වෙන්න. මේකෙන් මම කතා කරේ තුන්වෙනි කරුණ අද දවසේ. මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න ඕන. ඒක වෙනම මාතෘකාවක්. දුම්පානයෙන් වළකින්න ඕන. සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්න ඕන. දිනපතා ව්‍යායාම වල නිරත වෙන්න ඕන. මේ හතර ඔබට කරන්න පුළුවන් නම් නිරෝගී මිනිස්සෙක් බිහි වෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. හරි. දේශනේ මෙතනින් අවසන් වෙනවා. ඒ තමයි අද දවසේ ඔබට මම ලබා දෙන්න බලාපොරොත්තු වූ දේ. හරි. වැඩේ අවසන් කරන්න කලින් තව එක දෙයක් අහන්න. අද දවසේ මම පෝෂණය පිළිබඳ යම් දේවල් ටිකක් කියලා දුන්නා. මට කියන්න දවසට අපි ලුණු කොච්චර පරිභෝජනය කළ යුතුද? ග්‍රෑම් 5ට අඩුවෙන්. හරිද? ග්‍රෑම් 5ට අඩුවෙන්. ඒක හොඳට මතක තියාගන්න. පුළුවන් තරම් බත් පිඟාන කොහොමද හදාගන්න ඕනි? බත් පිඟාන දෙකට බෙදුවා භාගයක් කන්නේ පිටි ආහාර. පිටි කිව්වම ඉදියාප්ප පිට්ටු බත් ඒ ඕනම වලින් එකක් දාගත්ත නම් භාගයක් එච්චරයි. ඉතුරු භාගෙ බෙදා ගන්න කොටස් තුනකට. ඒකෙන් එක කොටසක් මස්සරි මාළු හරි කිරි බිත්තර එවුන එකක්. ඊට පස්සේ පියලි ධාන්‍ය ඒවත් ප්‍රෝටීන්. ඉතුරු කොටස් දෙකේ මොනවද තියෙන්න ඕන? खनिज लवण सह ඒක කොහෙන්ද හම්බෙන්නේ?
එළවලු පළතුරු. අවසාන කතාව කෑම කාලා පිරිසිදු වතුර වීදුරුවක් බොන්න. හරි. දවසකට කොච්චර වතුර බොන්න කිව්වද මම? ලීටර 2ක්වත් අඩුම වශයෙන්. ඒ කිව්වේ නිකන් ඉන්නකොට. හැබැයි ක්‍රියාකාරකම් කරොත් තව විවිධ දේවල් කරොත් අඩුතරගේ ලීටර 4ක් 5ක්වත් බොන්න ඕනේ. වීදුරු වලින් කිව්වොත් වීදුරු 6ක්වත් බොන්න ඕනේ දවසකට. වීදුරු 6ක්වත් බොන්න ඕනේ. හරි. අවසානයේට එහෙනම් පුංචි වෙලාවක් දෙනවා විනාඩියක් විතර. ඔබට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මගෙන් අහන්න දේශනය අවසන් කරන්න කලින්. ඊට පස්සේ පුංචි වීඩියෝ එකක් තියෙනවා ඒකත් බලලා දැන් කම්මැලි ඇතිනේ ඒකත් බලලා අපි දේශනය අවසන් කරමු. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. නේද? හරි. පුංචි වීඩියෝ එකක් තියෙනවා. මීට අවුරුදු මිලියන 6මාරකට කලින් ඔබේ මගෙත් ආදී පූර්වජ ජීවියා නේද? ලක්ෂ 5කට කලින් තමයි හෝමෝ කියන ජීවියා මේ ලෝකෙට ආවේ. ඊටත් අවුරුදු ගානකට කලින් මිලියන 6.5කට කලින් අපේ ලෝකේ මේ පෘථුවිය හැදුනේ බිලියන 4.5කට පෙර. හැබැයි මම මේ දාන වීඩියෝ එකේ බිලියන 6.5කට පෙර ජීවත් වෙච්ච පූර්වජ ජීවියාගේ පුංචි වීඩියෝ එකක් ඒකත් බලලා අපි දේශනය අවසන් කරමු. අන්තිමට කියන්න තියෙන්නේ අපේ පුංචි පැටවුන්ට අම්මලා දෙන අලා දාපු එළවලු දාපු හොඳ කෑම පිඟාන කන්න. අම්මලාට වද දෙන්නේ නැතුව. අපේ ආදරණීය මව්වරුන්ට පියවරුන්ට කියන්න තියෙන්නේ පොලේ ගියාම අර මම කියපු ආහාර ටික කල්පනාවෙන් එකතු කරගන්න. අදින් පස්සේ ලේබල් එක බලන්න. නිෂ්පාදිත දිනය, කල්ලිකුත් දීමේ දිනය බලන්න. ඒ ආහාරවල කොච්චර සීනි තියනවද, කොච්චර ලුණු තියනවද, කොච්චර ලිපින තියනවද කියලා බලන්න. ලේසියෙන් බලන්න පාට තුනයි තියෙන්නේ. රතු නම් ඔක්කොම වැඩි ඒවා. ගහලා තියෙනවා. රතු පාටින් කවුමක් දැම්මොත් අධික සීනි, අධික ලිපිඩ, හරි අධික ලුණු. කහ පාට නම් මධ්‍යම ප්‍රමාණය, කොළ පාට නම් සාමාන්‍යයි. හරිනේ? කරන්න දෙයක් නැත්නම් අපිට ඒක ගන්න වෙනවා. හරි. එතනින් කතාව ඉවර කරනවා. එහෙනම් බොහොම ස්තුතියි මගේ දේශනයට බොහොම වේලාවක් සවන් දුන්නාට. ඒ වෙනම ස්තුතියි. අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව තියෙනවා. උරුද්දක් විදිහට අහන එකක් තමයි ලෙඩ ආවම අම්මේ ඔයාට දියවැඩියාව කොලෙස්ටරෝල් තියෙනවද කියලා ඉස්සර අහනවනේ. දැන් අහන්න ඕනේ නැහැ. පොත අරගෙන ඇවිල්ලා පොත තියලා කියනවා ડોක්ටර් මට දියවැඩියාවට පෙත්ත ගහනවා රැයට. ඊළඟට උදේට ගහනවා අනිත් පෙත්ත. ඇටෝවැස් නමුත් ගන්නවා. ඇට්ෆෝමින් ඇටෝවැස්ටි ඇදලා කියන්නේ. ඔයාලා දන්නවද මේක නම් කරලා තියෙනවා high family risk diseases කියලා. ඇයි? ඉස්සර හැදුනේ දුවේ පුතේ ලොකු අර අපි ඉස්සර කතා කරපු ලොකු පවුලක මිනිසුන් තමයි මේ රෝග ටික හැදුනේ. ඇයි මේ මිනිස්සුලා වැඩිපුර තෙල් කෑවේ? ඇයි? අපේ ගමේ උන් කෑවේ නෑ නේද? අපේ ගමේ උන් කෑවේ අලගතක ටිකක් කාලා අර මං කියපු අලාජාරි තමයි ඒ වගේම අලුත් කරගත්තේ. දැන් එහෙම කියන්න බෑ. ලංකාවේ 3 දෙනෙක් එක්කෙනෙකුට අනිවාර්යෙන් ඔය රෝග තුنين එකක් තියෙනවා. මෙතන ඉන්න මම අම්මලාගෙන් අත උස්සන්න කිව්වොත් දියවැඩියා ක්ලිනික් එකට යන්න එක්කෝ කොලෙස්ටරෝල් නැත්නම් ප්‍රෙෂර් අධිරුධිර පීඩනයේ බෙහෙත් ගන්න වැඩි. ඉන්සියුලින් ගන්න අම්මලා කී දෙනෙක් මෙතන ඉන්නවද දන්නේ නැහැ. හරි මෙට්ෆෝමින් කාලයක් තිස්සේ ගන්න අම්මලා කොච්චර ඉන්නවද දන්නේ නැහැ. අනේ අම්මේ තාත්තේ ඔබ ඔබේ දුවට පුතාට මේ ලෙඩ ටික දෙන්න එපා. බොහොම කරුණාවෙන් ඊළඟට දෙන්න එපා. හරි. කල්පනාවෙන් මේ වැඩේ කරන්න මම හිතනවා අපේ දරුවෝ ටික රැක ගන්න පුළුවන් වෙයි. අපේ අද දවසේ වැඩසටහන 20යි 25 දිශානතිය.
අපිට අරමුණක් තිබුණේ දරුවන්ට අලුත් දෙයක් දෙන්න. මේක පාසල් වල කළ යුතු වැඩසටහන. ප්‍රජා සෞඛ්‍ය වලින් සමහර පාසල් වල කියලා ඇති, සමහර පාසල් වල කියන්නේ නැතුව ඇති. ඒ නිසා තමයි අපි තීරණය කරේ මේක දෙන්න ඕනි කියලා ක්ලාස් එකේ අහද්දි ළමයින්ගෙන්. ඔබ දන්නේ නැති වුණාට අම්මේ තාත්තේ මම ඇහුවා සමහර පන්ති වල අපේ දරුවෝගේ බහුතරයකට ગેස්ට්‍රයිටිස්. මේ පොඩි උන්ට ગેස්ට්‍රයිටිස්. 7 පන්තිය, 8 පන්තිය පොඩි උන්ටත් තියෙනවා. ඒකයි කියන භයානකකම. හරි. ඊළඟට විටමින් වලින් අපිට ලැබෙන ප්‍රයෝජන බලන්න කොච්චර දේවල් ලැබෙනවද කියලා. විටමින් වලින් නිදාගන්න රෝග වලින් ආරක්ෂා කරන්නේ අපි විටමින් වලින්. උතන මතක තියාගන්න පවුලේ අම්මට තාත්තට අර මම කියපු රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් තියෙනවා නම් ඒවා ෆැමිලි විදියට ජානගත රෝග විදියට පරම්පරාවට යනවා. ඉතින් ඒ නිසා අඩුතරමේ ඒවෙන් බේරෙන්න මේවා අනුගමනය කරන්න. හරි. ඊළඟට කොලෙස්ටරෝල් වල විශේෂයෙන්ම හොඳම නැති එක තමයි ට්‍රාන්ස් මේදේ කියන එක ඒව අන්තර්ගත වෙනවා. ඒ නිසා පරිභෝජනය කරන්න එපා. සාමාන්‍යයෙන් අවුරුද්දේ සුලභව තියෙන දේශීය පළතුරු එළවලු වර්ග පරිභෝජනයට එකතු කරගන්න. ඒක මතක තියාගන්න. හරි. දැන් අපි බලමු තන්තු වර්ග කියන ඒවා මොනවද කියලා. අපි ගන්න ආහාරවල ධාන්‍ය සහ පළතුරු එළවලු රණින කුලේ භෝග. අපේ දරුවෝ නම් දන්නවා. පුතේ කියමු බලන්න රණින කුලේ භෝග වර්ග මොනවද? රණින කුලේ භෝග වර්ග. අපේ යටි ටික දන්නවා ඇති. හරි. දබල නෑ බෝච්චි. දන්නවා. දබල නෑ බෝච්චි. රණින කුලේ භෝග. ඒවයි තියෙනවා තන්තු. තන්තු කියන්නේ ෆයිබර් තන්තු. ඒවා අපිට ඕනිද? ඔව්. මොකටද? හොඳින් මල පහ පිට කරන්න. ඉනා වෙන්නේ මල පහ. ඇයි? කනවා වගේම යවන්නත් එපා. අපි කාපු දේවල් වල තියෙන අහිතකර නැත්නම් ජීර්ණය නොවු සංගතක තමයි මල පහ විදිහට අයින් වෙන්නේ. ඒවා මුලින් අයින් වෙන්න, පහසුවෙන් අයින් වෙන්න අපිට තියාගන්න තන්තු වැදගත්. ඒ නිසා ඔබ මේවා කන්නේ නැත්නම් මල පහ යාම හරියට සිදු වෙන්නේ නැහැ. එතකොට ඔබේ ඇඟේ අහිතකර අපද්‍රව්‍ය වැඩිපුර එකතු වෙනවා. ඔබ දන්නවද ඒව කාලයක් තිස්සේ එකතු වුණාම බඩවැල් වල පිළිකා හැදෙනවා. ඒ වගේම හිමොරොයිඩ්ස් ආර්සස් දෙකම හැදෙනවා. ඔබ දන්නවද 7-8 පන්ති වල පොත්වලට මේ ලේ ටික දැන් දාලා තියෙනවා. ඔව්. බුද මාර්ගයේ ලේ යාම. රෝගේ බහුල වැඩි ගොඩක් අයට. මම පන්ති වල කියලා දීලා ඇති. උතර කියලා දීලා ඇති. ඒ හින්දා මේවා කන්න ඒව නැති කරගන්න නම් හරි. හොඳට මතක තියාගන්න අපිට හෘද රෝග වගේ වන් දෙලකින්වත් මේ තන්තු වැදගත්. ෆයිබර් වැදගත්. රුධිර වලේ තියෙන සීනි මට්ටම කොලෙස්ටරෝල් පාලනය කරන්න ගොඩාක් වැදගත් වෙනවා. හරි. දැන් තමයි වටිනම මාතෘකාව. ඒ කියන්න කලින් පොඩි ප්‍රශ්නයක් අහමු. දැන් ආහාරවල තියෙන පෝෂක පහ කතා කරා. කියමු බලන්න මොනවද මම කතා කරපු පෝෂක පහ. carbohydrate, protein, lipid, vitamin, fiber. පේනවනේ මතකේ? මේවයි කාලා තියෙනවා අම්ම ඉස්සර. ඒකයි මතකේ තියෙන්නේ. ඇයි? මේ කට්ටියට මතක නැහැ. කාලා නැහැ නේද? තේරෙනවද? හරි. එහෙනම් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ විටමින් සහ ಖನಿಜ ලවණ. අමතරව මම කිව්වා තන්තු ෆයිබර් ගැන කතා කරා. හරි. දැන් තමයි වැදගත් මේක. මේ බලන්න වතුර ඔබ අමතක කරන එක. අර මුලින්ම මම කතා කරපු කෑම ඉගානි. අස්සේ අපි වතුර බොන්න ඕනේ. කොච්චර වතුර බොන්න ඕනද සාමාන්‍යයෙන්? අහමුද අපි පොඩ්ඩක්. සාමාන්‍යයෙන් දවසකට මිනිස්සේ වැඩුණු බුද්ධකේ කොච්චර වතුර බොන්න ඕනේද? सामान्य मनुष्य दवसर कोचर वतुर बोलुवुंद
ලීටර් 2යි. ලීටර් 2යි. 1.5යි 2යි අතර. තව උත්තර? හරි. සාමාන්‍යයෙන් අපි දවසකට වතුර බොන්න ඕනි ප්‍රමාණය හරියටම බලන්න ක්‍රමයක් තියෙනවා. එක එක්සැම්පල් එකක් කියන්න. මේ බලන්න. තමන්ගේ ඇඟේ බර කිලෝ වලින් ගත්තොත් ඒක 30න් බෙදන්න. ඒ උදාහරණයක් ගමු. කෙනෙක්ගේ බර කිලෝග්‍රෑම් 60 නම් 60ක් බර තියෙන මිනිස්සෙක් 30න් බෙදුවම උත්තරේ 2යි. කිලෝ 60ක් තියෙන කෙනෙක් නම් අඩුතරමේ දවසකට ලීටර් 2ක්වත් වතුර බොන්න ඕනි. එයාම කිව්ව එක හරි. ලීටර් 2ක්වත් වතුර බොන්න ඕනි. කිලෝග්‍රෑම් 50ක්වත් තියෙන පුද්ගලයෙක්. බොනවද එච්චර? ගෙදරදී අරගෙන අපේ දරුවෝ සමහර වෙලාවට ලීටර් දෙක බෝතල් නෙමෙයි ලීටර් 2ක්වත් බොන්න ඕනේ. හැබැයි මේක වෙනස් වෙනවා මෙහෙම. අවුව වැඩි දවස් නම් ඔබ සෙල්ලම් කරනවා නම් ඩාඩිය දානවා නම් වැඩිපුර. අර දෙකක් දීලා හරියන්නේ නැහැ. තව බොන්න ඕනේ. මේ ඔක්කොම මේක දාලා තියෙනවා. ඔබට නිකන් කියවන්න මම මේ අදහස කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ලෙඩ වුණාම හොඳට උණු කරලා නිවාගත් ජලය පානය කරන්න. එහෙනම් අදවත් මතක තියාගන්න වතුර ලීටර් 2ක්වත් අවම වශයෙන් බොන්න ඕනි කියලා. හරිනේ? හරි. මේ බලන්න සාමාන්‍යයෙන් ගර්භණී කෙනෙක් නම් කිරි දෙන අම්මා කෙනෙක් නම් තව වැඩිපුර වතුර බොන්න ඕන. ඔබ උදේට හැමදාම ක්‍රියාකාරකම් කරනවා නම් ස්පෝර්ට්ස් කරනවා නම් ලීටර් 2ක් දීලා හරියන්නේ නැහැ. ඒක මතක තියාගන්න ලීටර් 4ක් 5ක්වත් බොන්න ඕනි. ඒ වගේම සමහර වෙලාවට අපිට මෙන්න මේව හොඳයි පුළුවන් නම් හවසට වතුර වෙනකොට ඖෂධීය පාන වර්ග යොදා ගන්න පුළුවන්. හැබැයි පුළුවන් නම් ගොඩක් හොඳයි. මතක තියාගන්න ඔබ වතුර බොනවා අඩුද කියලා බලා ගන්න ක්‍රමයක් තියෙනවා. කොහොමද? අපි පිට කරන මුද්‍රාවල පාට ලා පාටයි. ඒ පාටින් ඔබට දැනගන්න පුළුවන්. හරි? ඒ පාට මුද්‍රාවල පාට සාමාන්‍ය මුද්‍රාවල පාටක් තියෙනවා. අපි ඒකට කියනවා පිටුරු ටිකක් වතුරේ දැම්මම වෙන ලා කහ පාටක් තියෙනවා. normal කලර් එක. ඒක වෙනස් වෙනවා. තව දෙයක් කියන්න. රෑට කෑවේ බීට් කැරට් වගේ අර මම කලින් කියපු එළවලුනා මුද්‍රාවල බෑ උදේට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒවට බය වෙන්න එපා. ඒක සාමාන්‍ය වෙනවා ඊට පස්සේ ඊළඟ වේල ආහාර ගනින්න. ඒක සාමාන්‍යයි. හරි. ඊළඟට සාමාන්‍යයෙන් ඔබ කෝපි වගේ දෙයක් පිව්වත් මේක වෙන්න පුළුවන්. වැඩිපුර කෝපි පිව්වත් මුද්‍රවල පාට වෙනස් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. හරි. ඉතින් මේක මම කියන්නම්. ටැම්බිලි. මම දැන් කිව්වනේ විවිධ පාන වර්ග ගන්න කියලා. හැබැයි මතක තියාගන්න ටැම්බිලි වගේ දේවල් පළතුරු ඉෂ මේවයි පොටෑසියම් ගොඩක් තියෙනවා. ඔබ ලෙඩ හැදුනම ටැම්බිලි පොළ වැඩි. ඒක හොඳයි. හැබැයි මෙන්න මේ ලෙඩ තියෙන අය කවුද? වකුගඩු රෝගීන්ට සහ ඇතැම් ඔය ජානගත රෝග තියෙන අය ඒ අයට ඒවා පානය කරන්න සුදුසු නෑ. ඒවා වෛද්‍ය උපදෙස් වලින් ගන්න ඕනේ. මොකද ඒවයි පොටෑසියම් ප්‍රමාණය වැඩි. වකුගඩු අක්‍රිය වෙලා තියෙනකොට පොටෑසියම් වැඩිපුර තිබ්බොත් වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. ඒ රෝග තියෙන කෙනෙකුට ඒවා හොඳ නැහැ. හරි. ඊළඟ එක. දැන් අහමු ඊළඟ එක අම්බල ගාවට හොඳයි මට එන්න වෙන්නේ. දවසකට අපි කෑමට ලුණු කොච්චර දාන්න ඕනද? ලුණු. එකක් කියන්න උත්තරයක් ලුණු. දවසකට ලුණු කොච්චර පරිපෝෂණය කරන්න ඕනද? අම්බල කියයි බතටත් දාන්න. ඒ ව්‍යංජන වලටත් දාන්න. එහෙම කිව්වොත් අපිට ගාන හදාගන්න බෑ නේද? සාමාන්‍යයෙන් ඔය කටි වලින් කියන්නේ ඒ හැටි මේ සයිඩ් එකේ හැටි දෙකක් තියනවානේ. ඒ හැන්දේ පොඩි හැන්ද ඒකේ ග්‍රෑම් 5යි තියෙන්නේ. මේස හැන්ද ලොකු එක. ඒකේ ග්‍රෑම් 15ක් තියෙනවා. ග්‍රෑම් 15ක් තියෙනවා. අවහානයට පොඩි හැන්දේ. මේස හැන්ද නෙමෙයි ඒ හැන්දේ කොච්චර විතර සාමාන්‍යයෙන් අපි දවසකට පරිපෝෂණය කරනවද? අවුලේ කට්ටිය මොනවද කරන්නේ? ඉතල කියන්නකො සාමාන්‍ය. අවුලේ කට්ටියටම සාමාන්‍යයෙන් හැටි කීයක් විතර දාන්න නැද්ද දවසකට ලුණු? හැටි දෙකක් තුනක් දෙකක්. දැන් එනවා මගේ ගානේ හැටියට ඇඳි දෙකක් දැම්මොත් ග්‍රෑම් 10ක් දාලා. එහෙමනේ මම දැන් කිව්වනේ හැන්දක් කියන්නේ ග්‍රෑම් 5යි. හරි. ඒනවනේ. මේ කියන්නේ මම කියන එකක් නෙවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන එක. තිනකට ග්‍රෑම් 5කට අඩුවෙන් ගන්න ඕන. තිනකට ග්‍රෑම් 5යි. ඊට අඩුවෙන් තමයි අපි ගන්න ඕන. ලුණු. හරිනේ? ලුණු වල තියෙන්නේ සෝඩියම් කියන මූලද්‍රව්‍ය. අපේ දරුවෝ ඒව දන්නවා.
හරි. එතකොට ලුණු තියෙන කෑම මොනවද? දැන් ඔබ දන්නේ නැතුණාට ගෙදර දාන කෑමකට විතරක් නෙමෙයි ලුණු තියෙන්නේ. ඔබ කඩෙන් ගන්න මෙන්න මේවා. මොනවද? මෙන්න මේ කතන්දරේ තමයි අවුල. MSG සුප් කැට. ඔබ සුප් කැට පාවිච්චි කරනවා නම් කතාව වෙනස් වෙනවා. ඒක මතක තියාගන්න. කතාව වෙනස් වෙනවා. සුප් කැටවල අධික ලෙස ලුණු තියෙනවා. ඒක මතක තියාගන්න. MSG කියන රසායනික ද්‍රව්‍ය තියෙනවා. මම නම් කියන්නේ එහෙම වුණොත් ඒක ඒ සමාගම් වලට කරන නිසා සමාජයක ශාල ගැටලු වෙන්නත් පුළුවන්. ඔයාලට MSG කියන රසායනික ද්‍රව්‍ය ගැන මම කියන්නම්. MSG කියන්නේ පිළිකාකාරක රසායනික ද්‍රව්‍යයක්. අද අපි මහරගම පිළිකාරෝහලට ගියොත් තරුණ අය ඉන්නව වැඩිපුර. අනේ මේ පුංචි දරුවෝ ඉන්නව. ඔබ දවසක් හරි ගියොත් පිළිකා වාට්ටුවට. ඔබට පුදුම හිතේ. අපි කන්නේ වස නේද කියලා. ඔව් අපි කන්නේ වස. ඒ බලන්න. අපි ඉස්සර මිනිස්සු කෑමට මෙන්න මේව දැම්මා. අද අපේ කෑම වල මේව හොයාගන්නවත් නැහැ. රම්පේ, කරපිංච, සුදුලුණු, කුරුදු ගොරක කියනවාද? ගොරක චූර්ණේ දාන්න නැති. අඩේ යත්තම් හදලා තියෙන හින්දා. කුරුදු නම් හොයාගන්නත් නැහැ. අනේ පුළුවන් නම් මේව දාන්න. ඒව දාන්න. ඒවා එකතු කරලා තියෙන ඇට් එකේ ගහලා තියෙන සුප් කැටේ දාන්න එපා. ඒ ඔයාව අන්දන්න කරන වැඩ. ඒව නෑ. වැඩිපුර තියෙන සෝඩියම් ලුණු. හරි. මෙන්න ඊළඟ එක. ඔබ බත් වලට ලුණු එකතු කරන්නේ නැහැ කිසිම වෙලාවක. අම්මේ තාත්තේ හොඳට මතක තියාගන්න. බත් වලට ලුණු දාන්න එපා. වෙන බත් වලට ලුණු දාන්නේ නැහැ. මේ දැන් ඒක අමුතු පුරුද්දක් වෙලා. බත් වලට ලුණු දාන්න එපා. හරි. අධික ලුණු භාවිතය සෞඛ්‍ය නහිර කරයි. වැදගත් එක මේක. ළමයි ටිකත් එක රැට උදේට දවල්ට කෑම කන්න මේසෙට වාඩි වුණාම එකෙක් හරි කිව්වොත් ලුණු මදි කියලා අම්මා ගිහිල්ලා ලුණු පොල් කට්ට ගෙනල්ලා හලාගෙන යනවා වටේට. ඒක කරන්න එපා. කෑම මේසෙදි අහිත කරයි. ඒක මතක තියාගන්න මේකට මට කියන්න ඕනිම දේ මේ ටික. මට පෝෂක ද්‍රව්‍ය ටිකට වඩා ඒක අපේ පොඩි උන් ටික දන්නවා. අපේ අම්මලාට මේ ටික දෙන්න ඕනේ. සමහර අම්මලා මේ ටික දන්නේ නැති නිසා. සමහර අය දන්නව ඇති. පාසල් වල මේවා දේශන වලට ගිහිල්ලා මට මේ ටිකයි ගොඩක් කියලා දෙන්න ඕනි ටික. හරි. ඊළඟට කරවල හාල් මැස්සෝ වගේ දේවල් ඔබ පිළියෙල කරනවා නම් ආයි ලුණු දාන්න එපා. ඇයි? ඒවයි කොහොමද ලුණු තියෙනවා. හරි? මොන්න මතක තියාගන්න. ඒ වගේම මෙන්න මේ කතන්දර ටික. මඤ්ඤොක් පපෙටි, සොසේජස්, මීට්බෝල්ස්, ශනික නූඩල්ස්. ඕන් කන්නේ වැඩිපුර ඒවා පරිභෝජනය සීමා කරන්න. අර ඒක දාලා නැහැ. අද දාලා මේ පැකට් එක කෑවොත් අපේ පුතා ඊළඟ දවසෙත් ওই පැකට් එක දාපු නූඩල්ස් එක ඉල්ලනවා. වැඩේ ලේසි. වතුරට දැම්මා, කලවම් කරා, විනාඩි 2යි වාජනයට දාලා මේකට යවුවා ඉන්ටර්වල් එකට කන්න. ඒකයි වැඩේ. අනේ මේ වැඩේ පොඩ්ඩක් හිතන්න. මගේ නොවේ ඔබේ දරුවා වෙනුවෙන් තමයි මම මේක කියන්නේ. හරි. ඊළඟ කතාව. ඔබ දන්නවද? අපේ දරුවෝ පොඩ බීම තුනක් තමයි මේ තියෙන්නේ. මම මේක බොද කරලා තියෙන්නේ නැත්නම් මට එතනින් කාර්ය බැහැලා යන්න බැරි වෙයි. ඒ නාමය විකෘති කරලා තියෙන්නේ මම. මට කියන්න ඕනි මෙච්චරයි. ඔබ දන්නවද මෙච්චර කාලයක් මේවා බිව්වට ඔගේ ලේබල් එකක් ගහලා තියෙනවා. ඔය ලේබල් එකේ තියෙනවා කලර්ස් තුනක්. ඔබ දන්නවද රතු පාට ලේබල් එකෙන් තියෙනවා නම් මේකේ තියෙන්නේ අධික සීනි කියලා. ඒ වගේම කැබිලි පාට කහ පාට වගේ පාටක් ගහලා තියෙනවා ලුණු සීනි දෙකම ඒවයි මධ්‍යම ප්‍රමාණයෙන් තියෙනවා කියලා කියන්නේ. ඊළඟට කොළ පාට තියෙනවා නම් ඒවයි තියෙන්නේ අඩු වගේක් පේනවනේ. හරි. මම පොඩ්ඩක් අවධානය දෙන්නම්. ඔබට පේනවා නම් මේ රතු පාට එක. ඔබට පේනවද සුගර් කියන්නේ සීනි. ග්‍රෑම් 22ක් තියෙනවා. තේනවද? මම දැන් කිව්වේ දවසට කන්න ඕනේ ලුණු 5කට අඩුයි. මේ බෙවරේජ් ක්‍රීම් එකක් ඇහුවොත් පොඩි එකා දවසට ඒකට හම්බ වෙනවා ග්‍රෑම් 22ක් දවසට. සීනි. හරි? ලුණුත් හම්බ වෙනවා ග්‍රෑම් 1.25ක්. ෆැට් එක හම්බ වෙනවා ග්‍රෑම් 17.5ක්.
ලුණු සීනි දෙකම එකයි. ඔන්න මතක තියාගන්න. අතින් පස්සේ බීම එක බොන්න කලින් අනිත් පැත්ත හරවල බලන්න පාට මොකක්ද කියලා. මම මේව ටිකක් අරන් එනවා. අරන් ආවොත් ඒ සමාගමට හොඳ නෑනේ. ඒ නිසා ඔබ ගිහින් බලන්න අදින් මම මේ කියන පාට තියනවද කියලා. මේ පාට රතු තිබ්බොත් ඒවයි අධික සීනි, අධික ලිපිඩ, කොලෙස්ටරෝල් තියෙනවා. අයි වගේම මතක තියාගන්න සීනි ලුණු මේ දේ තුනම තියෙනව තමයි රතු පාටින් වැඩිපුරම තියෙන්නේ. හරි. තව ටිකක් ලං කළා දාලා තියෙනවා පේනවද? මේ තියෙන්නේ සීනි මට්ටම ඉතා ඉහළයි. hina යනවා. ඒ කියන්නේ අඳුරනවා මේ තුන. අඳුරනවා මේ කට්ටිය අඳුරනවා මේ තුන. කිසිම අවුලක් නැහැ දීම තුන අඳුරනවා. මේක විතරක් නෙමෙයි මම ඉන්ටර්නෙට් එකේ මට ගන්න පුළුවන් තුන විතරයි ගත්තේ. මට පෙන්නන්න ඕන පාඩ තුන විතරයි. හරි? තව එකක්. ඔබ දන්නවද මේ සමාගමට මේ ඕනම සමාගමකට ඔබ නඩු දැම්මත් ඒ සමාගමට එරෙහිව ඔබට කිසිම දෙයක් ඒක කරන්න බෑ. ඔබ කවදාවත් මේ බීම ඔබේ දරුවට අරන් දෙද්දී ලේබල් එක බලන්න නැතුව ඇති. ඔබට පේනවද මම රතු පාටින් අන්ඩර්ලයින් කරලා තියෙන්නේ? මේකේ ගහලා තියෙන සමහර බීමවල not recommended for children. ළමයින්ට සුදුසු නැත. එහෙම ගාපු බීම තමයි ඔබ දෙන්නේ ඔබේ දරුවට. කවදාවත් මේ ලේබල් එක බලන්නේ නැහැ. තව තියෙනවා. fragrance. පේනවනේ? දරුවෝ ලැබෙන්න ඉන්න ගැබිනි මව්වරන්ටත් හොඳ නැහැ. සමහර රෝග තියෙන වුමන්ස් වලටත් හොඳ නැහැ. සෙන්සිටිවිටි එක වැඩි අයටත් හොඳ නැහැ. කුඩා දරුවන්ටත් හොඳ නැහැ. ඒ සමාගම හරි. ඇයි? එයාලා ගහලා තියෙනවා මේක හොඳ නැහැ කියලා. අපිට එතකොට වැරද්ද කරන්නේ. පාරිභෝගිකයේ විතර අපි දැනගන්න ඕනි යම් නිෂ්පාදනයක් මිලදී ගන්නකොට ලේබල් එක බලලා ගන්න. ඒකේ ගහලා තියෙන සීනි කොච්චර තියෙනවද? මේ ගහලාදී අපි වැරද්ද කරන්නේ. කොච්චර ෆැට් එක තියෙනවද මේකේ? දියවැඩියාව තියෙනවනම් මේව තව බිව්වම තවත් ඉතින් හැදෙනවා මිසක් හොඳ වෙන්නේ කොහෙද? හරි. ඒ ඇති කතාව. එහෙනම් අදින් පස්සේ ඔබට ගොඩ තියෙන පිරිසිදුම පානය මොකද්ද? වතුර. ඇණි බීම නෙවෙයි වතුර. උතර මතක තියාගන්න වතුර තමයි බොන්නේ. ඇණි බීම බොන්නේ මෙපා. මේ ඉන්නේ නායක නෙවෙයි විසගෝව සර්පේකුණක් වඩා අන්තයි. හරි හොඳම පානීය ජලය. ඇයි දෙයියනි අපිට මෙච්චර පිරිසිදු වතුර මේ රටේ තියෙද්දි මේ කුණි ඇණි බීම බොන්නේ? දරුවෝ දන්නවා හැමෝම දන්නවා පෘථිවියේ වැඩි කොටසක් තියෙන්නේ වතුර. ඒකෙනුත් 0.01ක ප්‍රමාණයක් පානීය ජලය තියෙනවා. ලොකු ප්‍රමාණයක් තියෙනවා පානීය ජලය. හැබැයි ඒකට හිග වේගන යනවා. මෙච්චර පිරිසිදු වතුර තියෙද්දි ඇයි දෙයියනේ අපි මේව බොන්නේ? මේ සමහර බීම වර්ග බලන්න කූල් නැතුව බොන්න පුළුවන් දෙයක්. සමහර ඒවා කූල් නැතුව කඩේ තියන්න බෑ. අමුතු රහක් එනවා. ඒ නිසා අපි කූල් එකට හුරු වෙච්ච නිසා ගහගෙන යනවා බස ගාලා. කූල් නැති වෙච්ච එක මම ඒව බොන්න බෑ. ඔබට එහෙම බීම බොන්න ඕන නම් ලෙමන් යූස් ගෙදර එකතු කරලා, පළතුරු යූස් ගෙදර එකතු කරලා අනේ දෙයියනේ කියලා ගෙදර බීම එක හදාගන්න. ෆ්‍රිජ් එකක් නැති ගෙදරක් නෑ. ඔබට පුළුවන් ඒක කූල් කරලා බොන්න දෙන්න. ඕනම නම් කූල් කරන්නේ නැති තරමට තමයි හොඳ. හරි. මම හිතනවා කියපු කතාව ටික මේකේ ඔක්කොම තියෙනවා මෝල්ඩ් පානය. ඒවා පුළුවන් තරම් අවම කළ යුතු වෙනවා මෝල්ඩ් පානය. හරි. ඊළඟ එක මේ බලන්න මම අන්තිමට දැම්මේ පොඩි එකාව sugar salt එකම එකයි හොඳේ. සීනි ලුණුයි දෙකම නරකයි. සීනි ලුණුයි දෙකම නරකයි. හරි. දැන් අපි දියවැඩියාව ගැන මම මැදින් කීපයක් සඳහන් කරා. මේ රෝගය වළක්වා ගන්න වෙනවා අපිට. තාම භයානක තැනක ලෝකෙ තියෙන්නේ. හරි. එතනින් මේ කතාව හරි. අවසාන කතාවට යන්නේ. අපි ආහාර ගනිද්දී තව හිතන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි පුළුවන් තරම් පිරිසිදු ආහාර ගන්න. ඔය සුපර් මාකට් එකේ නැත්නම් කඩවල් වල කුස්සිය පැත්තට එහෙම ගිහිල්ලා බැලුවොත් ඔබ ආයේ කෑම කඩෙන් නම් කෑම කන්නේ නැහැ. ඔබ ගෙදර හදන කෑම එක තරම් පිරිසිදු කොහෙද දෙයියනේ? තමන්ගේ අම්මා හදන කෑම එක තරම් පිරිසිදු කොහෙද? ඒ නිසා පිරිසිදු කෑම කන්න. ඒක මතක තියාගන්න. සෙවල ගතිය, කුස්, අප්‍රසන්න ගඳක් කියන ආහාර වර්ග නම් කන්න එපා. ඒකෙන් තමයි අඳුරගන්නේ ආහාර නරක වෙලාද කියලා. මම එච්චර එහාට යන්නේ නැහැ. මොකද මේක ස්කූල් වලට හදපු ප්‍රසන්ටේෂන් එක මම ඒක ස්කිප් කරන්නේ මොකද වැඩිහිටි අම්මලා මේව දන්නේ හින්දා.
හරි. ඊළඟට ශීතකර ආහාර පරිභෝජනය කරනකොට පුළුවන් තරම් ශීතකරණය තිබ්බොත් ඒව නැවත එළියට අරගෙන කූල් ඇරලා ගන්න. මම මේ වැදගත් පොයින්ට් එක විතරයි කියන්නේ. කූල් ඇරලා පාවිච්චි කරන්න ඒක මතක තියාගන්න. හරි. හැකි හැම වෙලාවෙම තමන්ගේ ගෙවත්තක් තියෙනවා නම් වගා කරගන්න මම ඒක ස්කිප් කරනවා. අපේ අම්මලා තාත්තලාට මේ අවදි ඉන්න අම්මලා තාත්තලාට එහෙම පහසුකමක් නැහැ කියලා මම දන්නේ හින්දා. හැබැයි ගම්වලට යාම මේක ටිකක් වෙනස් වෙනවා. ඒ නිසා කාබනික ගෙවත්තක් හදාගන්න පුළුවන්. ඒ නිසා එහෙම අයට මේක ගැටලුවක් නැහැ. හරි. පුළුවන් තරම් අපි ගෙදර හදපු එළවලු පළතුරු පරිභෝජනය කරන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. හරි. මේ තියෙන්නේ මම අර කලින් කතා කරපුවා මේවා සෞඛ්‍ය සම්පන්න ආහාර නෙවෙයි. මේවා හැකි කරන්න. හරි. මේ ඉන්නේ අපේ අම්මා කෙනෙක්. ඇය ගිහිල්ලා සුපර් මාකට් එකේ බඩු තෝරනවා. හැබැයි ඇය බලන්නේ නැති එකක් තියෙනවා. අපිට ගොඩක්ම පුරුදු වෙලා තියෙන්නේ සුපර් මාකට් එකෙන් බඩුවක් ගනින්නේ. වැඩිපුරම මොන හරි බඩුවක් ගනිද්දි මොකද්ද බලන්නේ? හොඳයි. උත්තරේ ආවා. අපිට ගොඩක් නැහැ යන්නේ ගිලට තමයි ඉස්සෙල්ලම නේ. නමුත් බැලිය යුතු අනිත් එක වැදගත්ම එක තමයි කල්ලිකුත් වීමේ ඔබ බලනවාද කියලා බලන්න. ඔයනම පාරිභෝගික භාණ්ඩයක් මිලදී ගන්නකොට ඔබට අයිතියක් තියෙනවා කල්ලිකුත් වීමේ බලන්න. විකුණන වෙලෙන්දා යම් විදියකින් ඔබට එපා කිව්වොත් ඔබට තියෙනවා නෛතික අයිතියක් නෑ මට මේ බලන්න ඕනි කියලා. එහෙම යාලට ඕන විදිහට බඩු දෙන්න අපිට බෑ. ඔබට මතක තියාගන්න ඔබට තියෙනවා යම්කිසි නීතික රාමුවක්. ඒ නිසා ඒව දැනගෙන බඩු ගන්න කඩේට ගිහිල්ලා. හරි. උපදේශ හොඳින් කියවන්න. නැත්නම් වැරද්ද කරලා තියෙන්නේ මුදලාලි නෙවෙයි ඔබ. කියවල නැති අපිනේ. හරි. මේ තියෙන්නේ අපේ ලංකාවේ උදේ ඉඳලා රැ වෙනකන් නිවුස් වල යන නිවුස් කීපයක්. පේනවනේ මම ඉතින් කියවන්නේ නැහැ කියවල බලන්න. මම ගිය සතියේ දැක්ක පාරිභෝගික අධිකාරියේ අපේ PHI මහත්වරු ගිහිල්ලා පරීක්ෂා කරනවා. මේ කොළඹ නගරේ කඩවල් වල තිබුණු හොඳම පිටිපස්සු කොටස දකින්න නැති ඔබ නිවුස් එක. මේ තියෙන්නේ වගේ එකක්. මේ තියෙන්නේ කුණු රටේදී එක පොඩු වෙන අල්ලයි. ඊට වඩා හොඳ ඒවා තිබ්බා. මම දැම්මේ නැහැ. ලෝකයේ විශේෂයිත ආහාර ලබා ගන්න මම අර කලින් කියපු එක. පළමු ස්ථානය ශ්‍රී ලංකාව. ඇයි දෙයනේ අපේ රට මෙහෙම උනේ? විස ආහාර පරිභෝජනේ. ලංකාව පළවෙනි තැනට කප් ගහලා තියෙන්නේ. අපි මේක වෙනස් කරන්න ඕනි. අපේ දරුපැටවුන්ට මේ වස විස දුන්නොත් අපේ රටේ අනාගත පරම්පරාව විනාශයි. කොහොමද දෙයනේ ජව සම්පන්නව වැඩක් කරන්නේ? උන්ට නැහැනේ ශක්තිය. ඇයි? පිටිකුලි විතරයි දීලා තියෙන්නේ. විටමින් නැහැ, අනිජ ලවණ නැහැ. ලෙඩු ටිකක් අපිට ඉතුරු වෙයි අනාගතේ. ඒකයි අපේ අරමුණ මේ දේශනය සංවිධානය කිරීමේ. හරි. ඔබ අනිවාර්යයෙන් මෙන්න මේ අංක පොඩ්ඩක් පුරුවන් නම් බලන්න. මම දරුවන්ට කියලා දීලා තියෙනවා. ඒකේ INA සංඛ්‍යා කියලා එකක් තියෙනවා. ඒකේ තියෙනවා එකතු කරපු ආකලන ද්‍රව්‍ය පවා. ඔය ලේබල් එකේ තියෙනවා. ඔබ දැන් තාක්ෂණයකින් දියුණුයි. ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න පුළුවන්. ඒ දාලා තියෙන කෘත්‍රිම රසකාරක සුදුසු ඒවාද නැද්ද කියලා. අංකේ බලන්න පුළුවන්. එහෙම බලන්න සමහර ආහාර වල දාලා තියෙන කල් තියාගන්න එහෙම සුදුසු නෑ කන්න. ඒ නිසා ඒ අයියෙන් අංකේ බලන්න. හරි. ජාත විකාශ වෙනස් කරපු ආහාර වර්ග උඩ තරම් තියෙනවා පරිභෝජනය කරන්න සුදුසු නෑ. ඒව ගන්න එපා. හරි. අවසාන අධ්‍යයනයේදී ඔබ පුළුවන් තරම් මේ ආහාර ගන්නවා වගේම ක්‍රියාශීලී වෙන්න. ඒ පිළිබඳව අපි වෙනම දේශනයක් දවසක කතා කරමු. ක්‍රියාශීලී වෙන්නේ කොහොමද? කොහොමද මේ ස්ටෙප්ස් ටික ගන්න කියලා. අදට මතක තියාගන්න නිරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ඔබ අනිවාර්යයෙන් ක්‍රියාශීලී විය යුතුයි. නිතිපතා ව්‍යායාම කරන්න ඕනි. හරි. කොච්චරද සාමාන්‍ය සතියකට අඩුතරමේ පැයක් දෙකක්වත් සතියකට. මේ පැයක් දෙකක්වත් දවසට විනාඩි 10ක් 15ක්වත් ව්‍යායාම කරන්න වෙන්න නම් අපේ දරුවන්ට දෙන්නේ ඒක. ළමා කාලේදී පුළුවන් තරම් ක්‍රියාකාරකම් කරන්න ඉඩ දෙන්න. සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. මොකද එතකොට තමයි යාළුවගේ හොඳට බ්‍රේන් එකට යන රුධිර සප්ලයි එක වැඩි වෙලා එයාලගේ තියෙන ඇනිමේටික් ගතිය නැතිලා බඩගිනි වැඩි වෙනවා. අන්න හොඳට පුළුවන් වෙලා නිරෝගී කියන්නේ ඇක්ටිව් ළමයෙක් එළිය දෙන්න. ඒව මතක තියාගන්න. ඔබ ශාරීරික ක්‍රියාකාරකම් වලට නිරත වෙන්න ඕනේ. හරි. මම අන්තිමට රතුපාඩිකාවෙන් විතරක් කියන්නම්. අවුරුදු 5,000ක් අපේ පැටවුනික මේ අවුරුද්ද වල ඉන්නේ.
අවම වශයෙන් මිනිත්තු 60ක්වත් ශාරීරික ක්‍රියාකාරකම් කරන්න ඕනි. ඒ නිසා ගෙවල් ඇතුලේ තියාගෙන පොඩි එකාව බැඳලා තියාගෙන ඉන්න බෑ. උදේ යන්නත් බෑ අපේ ළමයි. හොඳේ විනාඩි 60යි. හරි? ඒ විනාඩියට කොහොමද ඉස්කෝලේදී සෙල්ලම් කරනවා? මේ විනාඩි 60ට පැය දෙක තුන සෙල්ලම් කරනවානේ. ඒ ටික තියෙන්න ඕන. නැත්තම් කොහොමද නිරෝගී දරුවෙක් බිහි වෙන්නේ නැහැ. හරි. හරි ඊළඟට බලමු ඔබට තියෙන හොඳ ප්‍රියමනාප සිරුරක්ද කියලා බලාගෙන අපිට පුළුවන් මෙන්න මෙහෙම බලන්න BMI දර්ශනය කියලා එකක් තියෙනවා. ඔබේ බර කිලෝග්‍රෑම් වලින් අරගෙන ඔබේ උස ගන්න මීටර වලින්. මීටර වලින් අරගෙන බර කිලෝග්‍රෑම් වලින් අරගෙන ඒ ගන්න උස මීටර වලින් ගත්ත අගය බර දීපු වගේ බෙදන්න. බෙදුවම උත්තරයක් එනවා. ඒ උත්තරේ 18ට වඩා අඩු නම් එයාගේ බර හොඳයි. රතු එක කියන්නේ. ඉහට වැඩි නම් තරබාරුයි. හරි මතක තියාගන්න. ඉහට වැඩි නම් තරබාරුයි. ඔබේ කිලෝග්‍රෑම් වලින් බර අරගෙන මීටර වලින් බර බෙදන්න මීටර වලින් අගේ. මෙච්චර දුක් විඳින්න ඕනේ නැහැ හැබැයි. Google එකට ගියා නම් BMI කියලා සර්ච් කරන්න. BMI කැල්කියුලේටර් කියලා ගහපු ගමන් ඒකේ ඔබේ බර දාන්න ඔබේ උස දාන්න බටන් එක ඔබපු ගමන් රතු පාටද කොළ පාටද කහ පාටද කියලා පාටත් එක්ක එනවා ඔබ නිරෝගී කෙනෙක්ද කියලා. ඒකෙන් දැනගන්න පුළුවන්. තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් ස්කන්ධ දර්ශකයේ ඉන වට ප්‍රමාණය පිරිමි කෙනෙකුගේ නම් සෙන්ටිමීටර් 90ට වඩා අඩු වෙන්න ඕන නිරෝගී කෙනෙක් නම්. පිරිමි කෙනෙක්. කාන්තාවක් නම් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 80කට වඩා අඩු වෙන්න ඕනි. සෙන්ටිමීටර්. අගල් නෙවෙයි සෙන්ටිමීටර්. හරි. ඒ ගානේ පවත්ව ගත්තොත් නිරෝගී කෙනෙක්. හරිනේ? හරි. අවසානයේ. ඔබ මේ වගේම වැදගත් දේ තමයි නිරෝගී නිින්දක්. දවසකට පැය 7ක් 8ක් නිදා ගන්න ඕන. අපේ දරුවෝ පැය 7ක් 8ක් තියා සමහර වෙලාවට දෙක තුනක්වත් නිදා ගන්නෑ. කතා ඇහුවොත් ඇයි? මේ දුරකථනය නිසා. සමහර දරුවෝ පැය 30 නිදි වරාගෙන මොබයිල් ෆෝන් එකේ නැත්නම් ලැප්ටොප් පරිගණකයක් යන්නේ. එතකොට නිරෝගී පුද්ගලයෙක් බිහි වෙන්නේ නැහැ. මම එතනින් කතාව නවත්තනවා. එහෙම වුණොත් වැඩේ දිගට ඇදෙනවා. මගේ කතාවද පෝෂණය විතරයි. හරි. නිින්ද ඵලදායක සලම්පත් ඔබට නිරෝගී පුද්ගලයෙක් ලැබෙන්න පුළුවන් වෙනවා. හරි. මේකේ වැදගත් පාර්ට් එකක් තියෙනවා. අපි නිදා ගන්න නම් අපේ නිදන කාමරේ ප්‍රසන්න වටපිටාවක් තියෙන්න ඕන. එන්නේ නිදා ගන්න නම් ඇඳ පිරිසිදු වෙන්න ඕන. වටපිටාව පිරිසිදු වෙන්න ඕන. ඇඳට ආපු ගමන් පේන්නේ අපාය වෙච්ච අපායට ගාපු කැලෙන්ඩරේ වගේ නම් කාමරේ ඌට නිින්ද යන්නේ පැයක් විතර යනවා. යන්නේ නැහැනේ දෙයියනේ. නිදහසක් නැහැනේ. ඒ නිසා පුළුවන් තරම් ඔබේ නිදන කාමරය පිළිවෙලකට පිරිසිදුව තියාගන්න ඕන. එතකොට ඉක්මනින් නිින්ද යනවා සුවදායක නිින්දක් ලැබෙනවා. ඒක මතක තියාගන්න. ඒ වගේම මත්පැන් දුක් වැඩි කැෆේන් වගේ මත්ද්‍රව්‍ය භාවිතය අයින් වෙන්න ඕන. මම ඒ ගැන දුරට කතා කරන්න යන්නේ නැහැ. හරි. ඉතින් අපිට බෝ නොවන රෝග ඇතිවීමට හේතු ගොඩක් තියෙනවානේ. මේවා අපි ඉවත් කරගත්තොත් අපිට මේ ලෙඩ හතරෙන් බේරෙන්න පුළුවන්. මොනවද දැන් මම කියපු ඒවා? අධිරුධිර පීඩනය නේද? සීනි, දියවැඩියාව, ඊළඟට කොලෙස්ටරෝල්. මේ තුنين බේරෙන්න පුළුවන්. හරිද? තව ලෙඩ ගොඩක් තියෙනවා. ওই තුන බේරෙන්න පුළුවන්. මෙන්න මේ ටික ගැන සැලකිලිමත් වෙන්න. මේකෙන් මම කතා කරේ තුන්වෙනි කරුණ අද දවසේ. මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න ඕන. ඒක වෙනම මාතෘකාවක්. දුම්පානයෙන් වළකින්න ඕන. සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්න ඕන. දිනපතා ව්‍යායාම වල නිරත වෙන්න ඕන. මේ හතර ඔබට කරන්න පුළුවන් නම් නිරෝගී මිනිස්සෙක් බිහි වෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. හරි. දේශනේ මෙතනින් අවසන් වෙනවා. ඒ තමයි අද දවසේ ඔබට මම ලබා දෙන්න බලාපොරොත්තු වූ දේ. හරි. වැඩි අවසන් කරන්න කලින් තව එක දෙයක් අහන්න. අද දවසේ මම පෝෂණය පිළිබඳ යම් දේවල් ටිකක් කියලා දුන්නා. මට කියන්න දවසට අපි ලුණු කොච්චර පරිභෝජනය කළ යුතුද? ග්‍රෑම් 5ට අඩුවෙන්. හරිද? ග්‍රෑම් 5ට අඩුවෙන්. ඒක හොඳට මතක තියාගන්න. පුළුවන් තරම් බත් පිඟාන කොහොමද හදාගන්න ඕනි? බත් පිඟාන දෙකට බෙදුවා භාගයක් කන්නේ පිටි ආහාර. පිටි කිව්වම ඉදියාප්ප, පිට්ටු, බත්,
ඒ ඕනම වලින් එකක් දාගත්ත නම් භාගයක් එච්චරයි. ඉතුරු භාගෙ බෙදා ගන්න කොටස් තුනකට. ඒකෙන් එක කොටසක් මස් හරි මාළු හරි කිරි බිත්තර එවුන එකක්. ඊට පස්සේ පියලි ධාන්‍ය ඒවත් ප්‍රෝටීන්. ඉතුරු කොටස් දෙකේ මොනවද තියෙන්න ඕන? khනිජ ලවණ සහ විටමින්. ඒක කොහෙන්ද හම්බෙන්නේ? එළවලු කලතුරු. අවසාන කතාව කෑම කාලා පිරිසිදු වතුර වීදුරුවක් බොන්න. හරි. දවසකට කොච්චර වතුර බොන්න කිව්වද මම? ලීටර 2ක්වත් අඩුම වශයෙන්. ඒ කිව්වේ නිකන් ඉන්නකොට. හැබැයි ක්‍රියාකාරකම් කරොත් තව විවිධ දේවල් කරොත් අඩුතරමේ ලීටර 4ක් 5ක්වත් බොන්න ඕනේ. වීදුරු වලින් කිව්වොත් වීදුරු 6ක්වත් බොන්න ඕනේ දවසකට. වීදුරු 6ක්වත් බොන්න ඕනේ. හරි. අවසානයේට එහෙනම් පුංචි වෙලාවක් දෙනවා විනාඩියක් විතර. ඔබට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මගෙන් අහන්න දේශනය අවසන් කරන්න කලින්. ඊට පස්සේ පුංචි වීඩියෝ එකක් තියෙනවා ඒකත් බලලා දැන් කම්පැලි ඇතිනේ ඒකත් බලලා අපි දේශනය අවසන් කරමු. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. නේද? හරි. පුංචි වීඩියෝ එකක් තියෙනවා. මීට අවුරුදු මිලියන 6මාරකට කලින් ඔබේ මගෙත් ආදී පූර්වජ ජීවියා නේද? ලක්ෂ 5කට කලින් තමයි හෝමෝ කියන ජීවියා මේ ලෝකෙට ආවේ. ඊටත් අවුරුදු ගානකට කලින් මිලියන 6.5කට කලින් අපේ ලෝකේ මේ පෘථුවිය හැදුනේ බිලියන 4.5කට පෙර. හැබැයි මම මේ දාන වීඩියෝ එකේ බිලියන 6.5කට පෙර ජීවත් වෙච්ච පූර්වජ ජීවියාගේ පුංචි වීඩියෝ එකක් ඒකත් බලලා අපි දේශනය අවසන් කරමු. අන්තිමට කියන්න තියෙන්නේ අපේ පුංචි පැටවුන්ට අම්මලා දෙන පලා දාපු එළවලු දාපු හොඳ කෑම පිඟාන කන්න. අම්මලාට වද දෙන්නේ නැතුව. අපේ ආදරණීය මව්වරුන්ට පියවරුන්ට කියන්න තියෙන්නේ පොලේ ගියාම අර මම කියපු ආහාර ටික කල්පනාවෙන් එකතු කරගන්න. අදින් පස්සේ ලේබල් එක බලන්න. නිෂ්පාදිත දිනය, කල්ලිකුත් දීමේ දිනය බලන්න. ඒ ආහාරවල කොච්චර සීනි තියනවද, කොච්චර ලුණු තියනවද, කොච්චර ලිපින තියනවද කියලා බලන්න. ලේසියෙන් බලන්න පාට තුනයි තියෙන්නේ. රතු නම් ඔක්කොම වැඩි ඒවා. ගහලා තියෙනවා. රතු පාටින් රවුමක් දැම්මොත් අධික සීනි, අධික ලිපිඩ, හරි අධික ලුණු. කහ පාට නම් මධ්‍යම ප්‍රමාණය, පොළ පාට නම් සාමාන්‍යයි. හරිනේ? කරන්න දෙයක් නැත්නම් අපිට ඒක ගන්න වෙනවා. හරි. එතනින් කතාව ඉවර කරනවා. එහෙනම් බොහොම ස්තුතියි මගේ දේශනයට බොහෝ වේලාවක් සවන් දුන්නාට. ඒ වින්නසුරු